2025 ඌව පළාත් යුරෝපා ඉතිහාසය ප්‍රශ්නපත්‍රය අද සාකච්ඡා කරන්නේ අලුත්ම ප්‍රශ්නපත්‍රයක්. අලුතෙන්මයි මට ලැබුණේ. ලැබිච්ච ගමන් ඔයාලට එව්වා කරලා තියන්න අපි සාකච්ඡා කරමු කියලා. මෙතන ඌව පළාතේ මේ ප්‍රශ්නපත්‍රය ලියපු අයත් ඇති, අනිත් පළාත්වල අයත් ඇති. අපි සාකච්ඡා කරගෙන යමු. රතු පෑනක් ගන්න, මම කියන විශේෂ දේවල් ලියා ගන්න ඉක්මනින්. පළවෙනි ප්‍රශ්නේ. රයින්, සේන්, ඩැනියුබ්, ටයිබර්, ටයිබර්. ටයිබර් කියන්නේ එකක්, ටයිබර් කියන්නේ එකක්. දැන් ඕවා පටලව ගන්න එපා. හරි. උත්තරය වෙන්න ඕනේ ඛයිබර්. ඛයිබර් කියන්නේ ඉන්දියන් ඉතිහාසයේදී කතා වෙන එකක්. ඉන්දියන් ඉතිහාසයේ ඛයිබර් දුර්ගය ගැන කතා වෙනවා. මම ඉන්දියන් ඉතිහාසය ඉගෙනගෙන නැහැ. නමුත් ඒකේ තියෙන පොඩි පොඩි දේවල් ගැන පොඩ්ඩක් දන්නවා. එතකොට ඛයිබර් කියන්නේ ඉන්දියන් ඉතිහාසයේ තියෙන එකක්. අනිත් ඒවා යුරෝපයේ ගංගා. එතකොට රයින් ගඟ ගත්තොත් රයින් ගඟ ජර්මනිය සහ නෙදර්ලන්ත ප්‍රදේශ ආශ්‍රිතව තමයි ගලා යන්නේ. එතකොට රයින් සංයුක්තය නිර්මාණය කරන්නේ නැපෝලියන් බොනපාර්ට් විසින් මෙන්න මේ රයින් ගඟ ආශ්‍රිත ඒ ප්‍රදේශ කිහිපයක් ඒකාබද්ධ කරලා. සේන් ගඟ ප්‍රංශයේ තියෙන ප්‍රධාන ගංගාවක්. ප්‍රංශයේ පැරිස් අගනුවර තියෙන්නේ මෙන්න මේ සේන් ගඟ අයිනේ. ඩැනියුබ් ගඟ රටවල් කිහිපයක් හරහා ගලාගෙන යනවා. ඕස්ට්‍රියාව හරහා යනවා, රුමේනියාව හරහා ගලා යනවා. කළු මුහුදට තමයි වැටෙන්නේ. අර රෝමවරු, අපි රෝම ශිෂ්ටාචාරයේදී කතා කරනවා රෝමවරු මේ ඩැනියුබ් ගඟ හරහා පාලම් ඉදි කළා කියලා. රෝම ගෘහ නිර්මාණ ශිල්පයේදී අපි කතා කරනවා. ඊළඟට ටයිබර්. ටයිබර් කියලා කියන්නේ ටයිබර් ඉතාලිය හරහා ගලාගෙන යන ගංගාවක්. ඉතාලියේ උතුරේ ඉඳන් දකුණට විහිදෙන ඇපිනයින් කියන කඳු වැටෙන්න ආරම්භ වෙලා ටයිරේනියන් මුහුදට, එහෙමත් නැත්නම් මධ්‍යකරණීය මුහුදටත් කියලා කියනවා, මුහුදට වැටෙන ගංගාවක්. මේ ගංගාව ආශ්‍රිතව තමයි රෝම නගරය පිහිටලා තියෙන්නේ. එතකොට අංක 1ට උත්තරය වෙන්න ඕනේ 4. ප්‍රශ්නාංකයකට උත්තරය 4. 2 ජිබ්‍රෝල්ටර්, බොස්පරස්, හෝමුස්, ඩාඩනල්ස්, ඩෝවර්. එක වෙලාවකට හිතෙනවා නිකන් ජෝග්‍රෆි කරන ළමයින්ට නම් මේවා ලේසි. මොකද හෝමුස් සමුද්‍ර සංධිය හැම ලකුණු කරන්න තියෙනවා. හෝමුස් සමුද්‍ර සංධියේ තියෙන ළමයි ඔය මැද පෙරදිග කලාපයේ විශේෂයෙන්ම ඉරානයට පහළින්. හරි. Google Map එකේ බලන්න ටිකක් zoom කරලා ඉරානයට පහළින් තියෙන්නේ හෝමුස් සමුද්‍ර සංධිය. ඒතර ඒක යුරෝපයට අයිති වෙන්නේ නැහැ. අනිත් ඒවා යුරෝපා ප්‍රදේශවල තියෙන සමුද්‍ර සංධි. ජිබ්‍රෝල්ටර් සමුද්‍ර සංධිය සම්බන්ධ කරනවා මධ්‍යධරණී මුහුද සහ අට්ලාන්ටික් සාගරය. ගොඩබිම ගත්තොත් ස්පාඤ්ඤය සහ මොරොක්කෝව, ඒ කියන්නේ මහද්වීප දෙකක් යුරෝපය සහ අප්‍රිකාව වෙන් කරන්නේ මෙන්න මේ සමුද්‍ර සංධියෙන්. ආසන්න වශයෙන් කිලෝමීටර් 14ක් විතර කටු ස්ථානයක් තමයි මේ. එතකොට ළමයි ඔයාලා දන්නවද මෙන්න මේ ස්පාඤ්ඤයේ, ඒ කියන්නේ ජිබ්‍රෝල්ටර් සමුද්‍ර සංධියේ ඉඳන් ස්පාඤ්ඤයේ පැත්තෙන් බැලුවොත් අර අප්‍රිකා මහද්වීපයේ එහා පැත්තේ සමුද්‍ර සංධියට එහා පැත්තේ මොරොක්කෝවේ තියෙන කඳු එහෙම පේනවා. හරි. ඒවත් මතක තියාගන්න. ඔය YouTube එකේ මේ සම්බන්ධ වීඩියෝස්, ෆොටෝස් එහෙම තියෙනවා. ඕනනම් බලන්න පුළුවන්. බොස්පරස් සමුද්‍ර සංධිය. බොස්පරස් සමුද්‍ර සංධිය ප්‍රධාන වශයෙන් කළු මුහුද සහ මර්මරා මුහුද අතර පිහිටලා තියෙන්නේ. කළු මුහුද සහ මර්මරා මුහුද අතර බොස්පරස් සමුද්‍ර සංධිය තියෙන්නේ. සහ අපිට ඕනනම් කියන්න පුළුවන් කොන්ස්ටන්තිනෝපලය ආශ්‍රිතව තමයි බොස්පරස් සමුද්‍ර සංධිය පිහිටලා තියෙන්නේ. කොන්ස්ටන්තිනෝපලය තමයි එතනම තියෙන්නේ. නැත්නම් ඉස්තාන්බුල් කියලා කියනවා. ඩාඩනල්ස් කියලා කියන්නේ මර්මරා මුහුදයි ඊජියන් මුහුදයි වෙන් වෙන තැන සමුද්‍ර සංධිය. ඩෝවර් සමුද්‍ර සංධිය කියලා කියන්නේ ඉංග්‍රීසි ඕඩය ආසන්නයේ තියෙන්නේ. බ්‍රිතාන්‍ය දූපත සහ ප්‍රංශය අතර පිහිටලා තියෙන්නේ ඩෝවර් සමුද්‍ර සංධිය. ඉංග්‍රීසි ඕඩයට ගොඩාක් දකුණු පැත්තේ, ටිකක් දකුණු පැත්තේ. හරි. සමහරව ඉංග්‍රීසි ඕඩය ලකුණු කරද්දී ඉංග්‍රීසි ඕඩයත් එක්ක මේ ඩෝවර් සමුද්‍ර සංධියටත් ඉර ගහලා ලකුණු කරනවා. එහෙම කරන්න එපා. අවසන් මහා සම්මන්ත්‍රණයේදී ඒ සම්බන්ධව මම තවත් කියන්නම්. එතකොට 2ට උත්තරය වෙන්න ඕනේ අංක 3. හෝමුස් කියලා කියන්නේ යුරෝපයේ සමුද්‍ර සංධියක් නෙවෙයි.
තුන ෆිලිප්පි සටන, තර්මෝපිලේ සටන, මැරතන් සටන, ප්ලාටියා සටන, සලාමීස් සටන. ගොඩක් අය දන්නේ නැතුව ඇති මේකට උත්තරේ වෙන්න ඕනේ අංක 1 ෆිලිප්පි සටන. ෆිලිප්පි සටන ඇති වෙන්නේ ක්‍රිස්තු පූර්ව කීයේදීද? ක්‍රිස්තු පූර්ව ගණන් වලදී. මම මේ බෝඩ් එකේ ලියන්නම්, අංක දාලා ලියන්නම් මේ සටන් සිද්ධ වෙච්ච වර්ෂ ඔයාලා ලියා ගන්න. හරි. මුලින්ම කතා කළොත් ෆිලිප්පි සටන ඇති වෙන්නේ ක්‍රිස්තු පූර්ව ගණන් වල තමයි මේ සටන් ඔක්කොම ඇති වෙන්නේ. ෆිලිප්පි නම් අංක 1 දාලා ලියමු. ෆිලිප්පි සටන ක්‍රිස්තු පූර්ව 42 දී ඇති වෙන්නේ. 2 තර්මෝපිලේ සටන් ඇති වෙන්නේ ක්‍රිස්තු පූර්ව 480 දී. ඊළඟට මැරතන් සටන ක්‍රිස්තු පූර්ව 490 දී. 4 ප්ලාටියා සටන ක්‍රිස්තු පූර්ව 479 දී. 5 සලාමීස් සටන ක්‍රිස්තු පූර්ව 480 දී. ඔන්න සටන් ටික තියෙනවා. අර සටන් ඇති වෙච්ච වර්ෂ ටික මම හරියටම ඔන්න ලිව්වා. දැන් මේවා බලාගෙන හරියට ලියා ගන්න. එතකොට නොගැලපෙන්නේ ෆිලිප්පි සටන ඇයි? දැන් කාලය අතින් ගත්තත් අපිට පේනවා ටිකක් දුරස් බවක් තියෙනවා ෆිලිප්පි සටන. ටිකක් කලින් ඇති වෙලා තියෙනවා. හරි. ෆිලිප්පි සටනේදී වෙන්නේ දැන් ෆිලිප්පි සටනට කලින් ගත්තොත් රෝමේ ජුලියස් සීසර් ඉන්නවනේ. රෝමේ ජුලියස් සීසර්ව මරණවනේ දෙන්නෙක් එකතු වෙලා. කවුද? බ්‍රූටස් සහ කැසියස් කියලා දෙන්නෙක් සීසර්ව මරනවා. කවුද මං උඩින් ලියන්නම්? බ්‍රූටස් සහ කැසියස් කියලා දෙන්නේ ජුලියස් සීසර්ව මරනවා. මෙන්න මේ විදිහට ජුලියස් සීසර්ව මරපු බ්‍රූටස් සහ කැසියස් මෙන්න මේ ෆිලිප්පි සටනට සම්බන්ධයි. ඔය ජුලියස් සීසර් හදා වඩාගත්ත පුතෙක් ඉන්නවා. එයා තමයි ඔගස්ටස් නැත්නම් ඔක්ටේවියස් කියලා කියන්නේ. ඔක්ටේවියන් කියලාත් කියනවා. අන්න එයා ෆිලිප්පි සටනේදී ක්‍රිස්තු පූර්ව 42 දී මෙන්න මේ බ්‍රූටස් සහ කැසියස් පරාජය කරනවා. ඊට පස්සේ ඒ දෙන්න සිය දිවි නසා ගත්තයි කියලා සඳහන් වෙනවා. ඒතර අනිත් ඒවා ගත්තොත් විශේෂයෙන්ම මැරතන් සටන පර්සියානු යුද්ධවලදී ඇති වෙන්නේ තර්මෝපිලේ සටන් පර්සියානු යුද්ධවලදී ප්ලාටියා සලාමීස් මයිකේල් කියලා සටනක් තියෙනවා. ඒවා පර්සියානු යුද්ධවලට අයිති. එතකොට ග්‍රීසිය සටන් වැදුණු ඒවා. ෆිලිප්පි කියලා කියන්නේ ඒක රෝම ශිෂ්ටාචාරයේදී අපි කතා කරන්නේ. හින්දා ඒක ගැලපෙන්නේ නැහැ. 3ට උත්තරය වෙන්න ඕනේ අංක 1. 4 රාජාණ්ඩුව, පූජක තන්ත්‍රය, ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාපීඩක ආණ්ඩු, කතිපයාධිපති ආණ්ඩු. ග්‍රීක ආණ්ඩු ක්‍රම. හරි, ග්‍රීසියේ තිබුණු ආණ්ඩු ක්‍රම තමයි මෙතන අහලා තියෙන්නේ. අපි ග්‍රීසියේ ප්‍රධාන ආණ්ඩු ක්‍රම වර්ග 6ක් ගැන කතා කරනවා. මොනවද? අංක 1 රාජාණ්ඩුව, ප්‍රභූතන්ත්‍රය, ප්‍රජාපීඩක පාලනය, කතිපයාධිපති පාලන තන්ත්‍රය සහ ප්‍රජාතන්ත්‍රවාදය. හරි, ප්‍රධාන වශයෙන් 5ක් ගැන කතා කරනවා. ආණ්ඩු ක්‍රම වර්ග නම් 6ක් තිබුණයි කියලා ඇරිස්ටෝටල් හොයාගන්න. හරි, එතකොට මෙතනට අයත් වෙන්නේ නැති එක තමයි පූජක තන්ත්‍රය කියලා කියන්නේ. පූජක තන්ත්‍රය. හරි, ඒක ග්‍රීක ආණ්ඩු ක්‍රමයක් නෙමෙයි. රාජාණ්ඩුව, ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාපීඩක ආණ්ඩු, කතිපයාධිපති ආණ්ඩු කියලා කියන්නේ ග්‍රීක ආණ්ඩු ක්‍රම. එතකොට 4ට උත්තරය වෙන්න ඕනේ අංක 2. 5 ටියුඩර්, බුර්බෝන්, ස්ටුවර්ට්, හැනෝවර්, වින්සර්. මේ මොනවද? මේ සියල්ල රාජවංශ. යුරෝපයේ විවිධ රටවල් වල විවිධ කිව්වට රටවල් දෙකක රාජවංශ තියෙනවා. එක රටක රාජවංශ 4යි, තව රටක රාජවංශ 1යි නොගැලපෙන්න දාලා තියෙනවා. හරි. මෙතනින් ටියුඩර්
නෑ උත්තරය කියලා ඉන්නම්කෝ ඉස්සල්ලා. උත්තරේ බුර්බෝන්. බුර්බෝන් රාජවංශයේ තියෙන්නේ ප්‍රංශයේ අපි දන්නවා ඔය 4 වෙනි හෙන්රිලා 13 වෙනි ලුවි 14 වෙනි ලුවි ඊට පස්සේ 15 වෙනි ලුවි 16 වෙනි ලුවි සහ 18 වෙනි ලුවි වගේ රජවරු මෙන්න මේ බුර්බෝන් රාජ වංශිකයෝ. හරිද? එතකොට අපි ලියමු ටියුඩර්. ටියුඩර් රාජවංශය ආරම්භ වෙන්නේ කොහොමද? ටියුඩර් රාජවංශය ආරම්භ වෙන්නේ 7 වෙනි හෙන්රි රෝස යුද්ධ ජයග්‍රහණය කිරීමත් එක්ක. ඒ කියන්නේ එංගලන්තයේ පාලන බලය දුර්වල වෙලා තිබුණු කාලයක් තිබුණා. ඒතොර මේ කාලයේ එංගලන්තයේ පාලන බලය අල්ලා ගැනීම සඳහා පවුල් දෙකක් ප්‍රභූ පවුල් දෙකක් අරගලයක නිරත වෙනවා සටන් කරනවා. 1455 ඉඳන් 1485 වෙනකන් මොනවද ඇති වෙන්නේ? රෝස යුද්ධ ඇති වෙනවා. රෝස යුද්ධ. කවුද මේකට සම්බන්ධ වෙන්නේ? ලැන්කැස්ටර් පවුල. ලැන්කැස්ටර් සහ යෝක් කියන පවුල් දෙක තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ලැන්කැස්ටර් නම් රතු රෝසමල, යෝක් නම් සුදු රෝසමල තමයි ලාංඡනය කරගෙන හිටියේ. එතකොට මේ දෙගොල්ලෝ අතර ගැටුමක් ඇති වෙනවා එංගලන්තයේ පාලන බලය සම්බන්ධයෙන්. දැන් මුලින්ම ඉන්නේ යෝක් පෙළපතේ රජ කෙනෙක් තමයි දැන් ඉන්නේ මුලින්ම. නමුත් මේ සටන් වලින් මොනවාද වෙන්නේ? යෝක් පවුලේ 3 වෙනි රිචඩ්ව මරලා, යෝක් පවුලේ 3 වෙනි රිචඩ්ව මරලා ලැන්කැස්ටර් පවුලේ හෙන්රි රජ වෙනවා. හෙන්රි ජයග්‍රහණය කරනවා මෙන්න මේ රෝස යුද්ධ. එයා 7 වෙනි හෙන්රි කියලා එංගලන්තයේ රජ වෙනවා. දැන් මේ විදිහට 3 වෙනි රිචඩ්ව පරාජය කරන්නේ මොන සටනින්ද? 1485 බොස්වර්ත් සටනින්. 1485 බොස්වර්ත් කියන සටනින් ලැන්කැස්ටර් පවුලේ හෙන්රි යෝක් පවුලේ 3 වෙනි රිචඩ්ව මරනවා. ඊට පස්සේ රෝස යුද්ධ ජයග්‍රහණය කරනවා හෙන්රි. එයා 7 වෙනි හෙන්රි කියලා එංගලන්තයේ රජ වෙලා ආරම්භ කරනවා ටියුඩර් කියලා රාජවංශයක්. හරි. ඒතර මම ටක් ගාලා මේ ටික දැන් මකනවා. මකලා අපි ප්‍රශ්නෙට යන්න ටක් ගාලා. හරි මම ඒකයි ටක් ගාලා ලියාගන්න කිව්වේ. නැත්නම් රෙකෝඩින් එක දාන්නම් බලන්න. හරි. ටියුඩර් කියලා ලිව්වා. ඊළඟට බුර්බෝන් අයින් කරමුකෝ. ඒක ප්‍රංශයනේ. ටියුඩර්, ස්ටුවර්ට්. දැන් මෙහෙම එකකුත් තියෙනවා. ටියුඩර් රාජවංශයේ පළවෙනි පාලකයා 7 වෙනි හෙන්රි, අවසාන පාලකයා තමයි පළවෙනි එලිසබෙත් රැජින කියලා කියන්නේ. අර ස්පාඤ්ඤයේ අනභිභවනීය නාවික හමුදාව හේවත් ආමෙඩාව පරාජයට පත් කළෙත් අන්නේ පළවෙනි එලිසබෙත්මයි. එයා තමයි ටියුඩර් රාජවංශයේ අවසාන පාලකයා. ඊළඟට ස්ටුවර්ට් රාජවංශය ආරම්භ වෙනවා ටියුඩර් යුගයෙන් පස්සේ. ස්ටුවර්ට් රාජවංශයේ පළවෙනි පාලකයා තමයි පළවෙනි ජේම්ස් කියලා කියන්නේ. මෙයා ස්කොට්ලන්තයේ 6 වෙනි ජේම්ස් හෙවත් එංගලන්තයේ පළවෙනි ජේම්ස්. මෙයා ස්කොට්ලන්තය සහ එංගලන්තය කියන රාජධානි එක්සත් කළා කියලා කියනවා. ඊළඟට මේ ස්ටුවර්ට් රාජවංශයේ කාලේ තමයි 1649 ඔලිවර් ක්‍රොම්වෙල් වගේ පුද්ගලයෝ විසින් පළවෙනි චාල්ස් රජතුමාව මරලා දාන. සහ 1688 උත්කෘෂ්ඨ විප්ලවය ඇති වෙන්නේ ස්ටුවර්ට් රාජවංශයේ කාලයේදී. මේ ස්ටුවර්ට් රාජවංශය දශක 9ක පමණ කාලයක් තිබුණා කියලා තියෙනවා. ස්ටුවර්ට් රාජවංශයේ කතාව කියලා කියන්නේ තනිකරම රජතුමා සහ පාර්ලිමේන්තුව අතර ගැටුම් වලින් පිරිච්ච කාලයක්. හරි ස්ටුවර්ට් රාජවංශය කියලා කියන්නේ. දශක 9ක් විතර ස්ටුවර්ට් රාජවංශය එංගලන්තයේ පාලනය කළා. ඊළඟට හැනෝවර් සහ වින්සර්. එතකොට මේ රාජවංශය අවසන්, ස්ටුවර්ට් රාජවංශය අවසන්, හැනෝවර් රාජවංශය අවසන්. වර්තමානයේ වෙනකොට තියෙන්නේ මෙන්න මේ වින්සර් රාජවංශය. ඒතර මතක තියාගන්න අපි එංගලන්තයේ රාජවංශ ප්‍රධාන වශයෙන් 4ක් ගැන කතා කරනවා. ටියුඩර්, ස්ටුවර්ට්, හැනෝවර් කියන රාජවංශ අවසන්. වින්සර් රාජවංශය තමයි තවමත් තියෙන්නේ. බ්‍රිතාන්‍යයේ
ඔය මෑතකදී නැති වෙච්ච දෙවැනි එලිසබෙත් රැජින සහ වර්තමානයේ බ්‍රිතාන්‍යයේ රජතුමා වෙන තුන්වෙනි චාල්ස් රජතුමා පවා මෙන්න මේ වින්සර් රාජවංශයට තමයි අයිති වෙන්නේ. එතකොට ඒක තමයි අපි කතා කරන අවසාන එංගලන්තයේ රාජවංශය. ඒ නිසා පහට උත්තරය වෙන්න ඕනේ අංක 2. බුර්බෝන් රාජවංශයේ රජවරු කවුද කියලා මං කිව්වා. පහට 2. 6 පාර්ලිමේන්තුව, රයිස්ටාග්, ස්ටේට් ජෙනරල්, ඩූමා, ප්‍රිවි කවුන්සිලය. ලේසි. 4 වෙනි පාඩමේ අපි කතා කරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය කියන පාඩමේ සහ වෙනත් පාඩම් වලත් මේ හා සම්බන්ධ තොරතුරු තියෙනවා. 6ට උත්තරය වෙන්න ඕනේ අංක 5 ප්‍රිවි කවුන්සිලය. එක පාර්ලිමේන්තුව හඳුන්වන නමක් නෙමෙයි. ඒක බ්‍රිතාන්‍යයේ තියෙන ආයතනයක්. එතකොට පාර්ලිමේන්තුව නම් බ්‍රිතාන්‍යයේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුව කියන නම ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍යයේ. රයිස්ටාග් කියලා කියන්නේ ජර්මනියේ පාර්ලිමේන්තුව හඳුන්වන නම. රයිස්ටාග් කියලා කියන්නේ ජර්මනියේ පාර්ලිමේන්තුව හඳුන්වන නම. ඊළඟට ස්ටේට් ජෙනරල් කියලා කියන්නේ ප්‍රංශයේ ප්‍රධානම මහජන නියෝජිත ආයතනය හඳුන්වන නම. ස්ටේට් ජෙනරල් නම් ප්‍රංශය. ඩූමා නම් රුසියාව. හරි. රුසියාව ඩූමාව. එතකොට 6ට උත්තරය වෙන්න ඕනේ අංක 5. 7 අයිලා චැපෙල්, ප්‍රොපොච්, ඔක්ස්බර්ග්, ලයිබැක්, වෙරෝනා. උත්තරේ ගන්න ලේසි. අපේ 9 වෙනි පාඩමෙන් අහලා තියෙන්නේ වියනා සම්මේලනය. ඔයාලා දන්නවා 1815 වියනා සම්මේලනය ඇති වෙනවා. ඇයි ඒ වියනා සම්මේලනය ඇති වෙන්නේ? 1799 ප්‍රංශයේ බලයට පත් වෙනවා නැපෝලියන් බොනපාර්ට් ප්‍රධාන කොන්සල් තනතුරු වලට පත් වෙනවා. ඊට පස්සේ 1802 වගේ වෙනකොට ඒ කොන්සල් තනතුරු යාව ජීව තනතුරක් බවට පත් කරනවා. ප්‍රධාන කොන්සල්වරයා බවට පත් වෙනවා. 1804 දී නැපෝලියන් බොනපාර්ට් ප්‍රංශයේ අධිරාජ්‍ය වශයෙන් කිරුළු පළඳිනවා. ඒකත් එක්ක 1804 ඉඳන් 1815 එයා වෝටර්ලූ සටනින් පරාජය වන තෙක්ම විශාල යුද්ධ මාලාවක් ඇති වුණා. නැපෝලියානු යුද්ධ කියලා කියනවා. ඒතර යුරෝපය තනිකර යුද්ධයකට ඇද වැටුණා. මෙන්න මේ යුද්ධ මාලාවෙන් රටවල් විශාල ප්‍රමාණයක් එකතු වෙලා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ ඒ හමුදා 1815 දී නැපෝලියන්ව වෝටර්ලූ සටනින් පරාජයට පත් කරලා ශාන්ත හෙලේනා දූපතට පිටුවහල් කළා. මීට කලින් ඔය ලිප්සිග් සටනේදී 1814 දී ලිප්සිග් සටනේදී නැපෝලියන් බොනපාර්ට් පරාජය කරලා එල්ප් දූපතට පිටුවහල් කළා. නමුත් දින 100ක් ඇතුළත නැපෝලියන් ආපහු සේනා සංවිධානය කරලා ආවා. ඒ ආවට පස්සේ තමයි වෝටර්ලූ සටනින් පරාජයට පත් කරලා ශාන්ත හෙලේනා දූපතට පිටුවහල් කරන්නේ. එයා එහෙදි මිය ගියා කියලා කියනවා. මට මතක විදිහට 1821 වගේ තමයි එයා මියගිය වර්ෂය කියලා සඳහන් වෙන්නේ. මගේ මතකය හරිනම්. එතකොට සමහර අය කියනවා එයා ස්වභාවික රෝගයක් නැත්නම් බඩේ පිළිකාවකින් මිය ගියා කියනවා. සමහර අය කියනවා එයාට වහ දුන්නා කියලා. එක එක මත තියෙනවා. මෙන්න මේ නැපෝලියන් විසින් අවුල් කරන ලදැයි සැලකෙන යුරෝපා සිතියම ආපහු නැවත සකස් කරන්න තමයි වියනා සම්මේලනය කැඳවන්නේ. ඒ කියන්නේ නැපෝලියන් ප්‍රංශ අධිරාජ්‍ය ව්‍යාප්ත කරන්න විවිධ ප්‍රදේශ ආක්‍රමණය කරනවා. ඒකත් එක්ක යුරෝපයේ සිටීම අවුල් වෙනවා. විවිධ ප්‍රදේශ ප්‍රංශයට ඈඳාගෙන තිබුණා. මේ සියලුම දේවල් යථා තත්ත්වයට පත් කරන්න තමයි 1815 වියනා සම්මේලනය කැඳවන්නේ. මේකේ සභාපතිවරයා වෙන්නේ ඕස්ට්‍රියාවේ චාන්සලර් මෙටර්නික්. ඕස්ට්‍රියාවේ චාන්සලර් මෙටර්නික්. ඊට අමතරව මේකට සම්බන්ධ වෙනවා රුසියාවේ පළවෙනි සාර් ඇලෙක්සැන්ඩර් රජතුමා. සාර් කියලා කියන්නේ රුසියාවේ රජතුමාට පාවිච්චි කරන නමක්. සහ ආපහු බ්‍රිතාන්‍යයේ විදේශ ඇමති කාසල් රී, ප්‍රංශයේ විදේශ ඇමති චාල්ස් ටැලිරාන්ඩ් සහ ප්‍රශියාවේ ෆෙඩරික් විලියම් රජතුමා සහභාගී වෙනවා. එතකොට සාමාන්‍ය වියනා සම්මේලනයට 500කට ආසන්න පිරිසක් සම්බන්ධ වෙනවා කියලා කියනවා. එතකොට 1814 දී දැන් ප්‍රංශය මෙතන වැරදිකරුවා කියලා තමයි වියනා සම්මේලනයේ විසින් තීරණය කළේ.
හරිද? එතකොට ප්‍රංශයේ විදේශ ඇමති කියනවා යුරෝපය මෙහෙම යුද්ධ මාලාවකට ඇදලා දැම්මේ නැපෝලියන් බොනපාර්ට් මිසක් ප්‍රංශ ජනතාව නෙමෙයි. ඒ හින්දා දෙන දඬුවමක් දෙන්න ඕනේ නැපෝලියන් බොනපාර්ට් කියලා. එයා ඒක කියන්නේ 1814 පැරිස් සම්මේලනයේදී. හැබැයි දැන් 1815 ආපහු නැපෝලියන් මේ දින 100ක් ඇතුළත එනවනේ සේනා සංවිධානය කරලා. ඒ හින්දා 1815 වියනා සම්මේලනයේට ඒ ටැලිරාන්ගේ අදහස ගැලපුණේ නැහැ. ඒ නිසා මට මතක විදිහට ෆ්‍රෑන්ක් 1,500,000ක වගේ දඩයක් යුද වන්දියක් නියම කරනවා වියනා සම්මේලනකරුවන් විසින්. සහ විශේෂයෙන්ම ඔය වියනා සම්මේලනයේ සභාපතිවරයා වෙච්ච මෙටර්නික් කියලා කියන්නේ රාජාණ්ඩුවාදියෙක්. එයා රාජාණ්ඩුවලට කැමතියි. එයා විප්ලව වලට කැමති නෑ. ලිබරල්වාදී සහ ජාතිකවාදී සංකල්ප වලට කැමති නෑ. විශේෂයෙන්ම ජාතිකවාදී සංකල්ප වලට කැමති නෑ. ඉතාලිය යන හුදු භූගෝලීය ප්‍රකාශයක් පමණි කියලා කිව්වා. يعني ඉතාලිය කියලා රටක් හදන්න බෑ, ඉතාලිය එක්සත් කරන්න බෑ කියලා කිව්වා. ජර්මනි එක්සත් කරද්දිත් ඔය කාල්ස්බාඩ් වගේ ආඥා නිකුත් කරලා විවිධ බාධා එල්ල කළා. නමුත් එයා පරාද වුණා. අන්තිමට ඉතාලියයි ජර්මනියයි එක්සත් වුණා 1870-71 කාලේ. දැන් මං කියේ හිටියේ වියනා සම්මේලනය. වියනා සම්මේලනයෙන් පස්සේ යුරෝපා සම්මේලනාවලියක් ඇති වෙනවා. අන්න ඒ යුරෝපා සම්මේලනාවලියට තමයි අයිති වෙන්නේ අයිලා චැපෙල්, ප්‍රොපොච්, ලයිබැක්, වෙරෝනා කියන සම්මේලන. ඔක්ස්බර්ග් කියන එක අයිති වෙන්නේ නැහැ. මේ ඔක්ස්බර්ග් කියන එකට සමහර වෙලාවට බර්ලින් කියලාත් දෙනවා. හරි, මේ සම්මේලන හතර දාලා බර්ලින් කියලා දෙනවා. එතකොට ඒක තමයි නොගැලපෙන්නේ. ඔක්ස්බර්ග් සාම ගිවිසුම ගත්තොත් 1555 අර ආගමික ප්‍රතිසංස්කරණ වලදී තමයි මේක අත්සන් කරන්නේ. නමුත් මේක අර ඉඩම් සම්බන්ධ ප්‍රශ්නය සහ රාජ්‍ය ආගම සම්බන්ධ ප්‍රශ්නයක් නිසා මේ ගිවිසුම අසාර්ථක වෙනවා. ඒ අසාර්ථක භාවය 1618 ඉඳන් 1648 වෙනකන් ඇති වෙච්ච 30 අවුරුදු යුද්ධයට හේතු වෙනවා. 7ට එන්න ඕනේ අංක 3. 8 කැලෝන්, ඩැන්ටන්, මිරාබෝ, රොබෙස්පියර්, මැරට්. ලේසි. මේ කැලෝන් කියන එකට කොලොන් කියලාත් කියනවා. කොලොන් නැත්නම් කැලෝන්. උත්තරේ කොලොන් නැත්නම් කැලෝන්. අංක 1. හරි. මොකද කොලොන් කියලා කියන්නේ ප්‍රංශයේ මුදල් ඇමතිවරයෙක්. ප්‍රංශ විප්ලවය ආසන්න සමය වෙනකොට ප්‍රංශයේ මුදල් ඇමතිවරයා බවට පත් වෙලා හිටියේ මෙයා. ඩැන්ටන්, මිරාබෝ, රොබෙස්පියර්, මැරට් කියලා කියන්නේ ප්‍රංශ විප්ලවයේ නායකයෝ. එතකොට කැලෝන් කියන්නේ ප්‍රංශ විප්ලවයේ නායකයෙක් නෙමෙයි. ඒ හින්දා 8ට උත්තරය අංක 1. 9 ජෝන් කැබට්. හරිද? මේ වැරදි වචන ලියා ගන්න. ජෝන් කැබට්. අපේ සිලබස් එකේ ගොඩාක්ම වරද්දන වචනයක් තමයි මේ කැබට්. ජෝන් කැබට්, මැගලන්, කෝටේස්, පිසරෝ, කොලොම්බස්. නොගැලපෙන්නේ අංක 1. දැන් ඔක්කොම දේශ ගවේෂකයෝ ඉන්නේ. නාවික හෙන්රි වගේ තිබ්බනම් ඒක හරි උත්තරයට ගන්න තිබුණා. නමුත් මෙතන ඔක්කොම දේශ ගවේෂකයෝ ඉන්නේ. ඇයි ජෝන් කැබට් එන්නේ? එයා එංගලන්තේ. ජෝන් කැබට් සහ සෙබස්තියන් කැබට් ඇමරිකාවට ගිහිල්ලා කොහෙද? ඇමරිකා මහද්වීපයේ කේප් බ්‍රිටන් කියන දිවයින ගවේෂණය කරනවා. ජෝන් කැබට් සහ සෙබස්තියන් කැබට් මේ දෙන්න සහෝදරවරු කියලා සමහර තැන්වල කියනවා. සමහර තැන්වල කියනවා තාත්තයි පුතයි කියලා. කොහොම වුණත් එයාලා එංගලන්ත දේශ ගවේෂකයෝ. මැගලන්, කෝටේස්, පිසරෝ, කොලොම්බස් කියලා කියන්නේ ස්පාඤ්ඤ දේශ ගවේෂකයෝ. මැගලන් ලොව වටා යාත්‍රා කරනවා. ඒතකොට පෘථිවිය ගෝලාකාරයි කියන සංකල්පය පැහැදිලි වෙනවා, තහවුරු වෙනවා. කෝටේස්, හර්නැන්ඩෝ කෝටේස් මෙක්සිකෝ ප්‍රදේශ වලට යනවා. මෙක්සිකෝවේ ඒ කාලේ තිබුණු මායා ශිෂ්ටාචාරය එහෙම පරිහානියටපත් වෙන්න මේ හර්නැන්ඩෝ කෝටේස්ගේ ආක්‍රමණ බලපානවා කියලා කියනවා. ෆ්‍රැන්සිස්කෝ පිසරෝ දකුණු ඇමරිකාවේ පීරු එහෙමත් නැත්නම් පේරු ආක්‍රමණය කළා කියලා කියනවා. ඊට පස්සේ ඒ ප්‍රදේශවල තිබුණු ඉන්කා ශිෂ්ටාචාරය පරිහානියටපත් වෙනවා කියලා කියනවා. කොලොම්බස්, ක්‍රිස්ටෝෆර් කොලොම්බස් හිස්පැනියෝලා දූපතට ගොඩ බහිනවා. හිස්පැනියෝලා දූපත් නැත්නම් බටහිර ඉන්දිය දූපත් කියලා කියනවා. හරි. එතකොට
ක්‍රිස්ටෝෆර් කොලොම්බස් ඇමරිකාව හොයාගත්තා කියලා සමහර තැන්වල තියෙනවා. සමහර තැන්වල තියෙනවා ඇමරිකෝ වෙස්පුචි ඇමරිකාව හොයාගත්තා කියලා. නමුත් ඒ කොහොම තිබුණත් ඒ අවස්ථාවට අනුව උත්තරය වෙනස් වෙනවා. සමහර තැන්වල කොලොම්බස්ට හරි දෙන්නත් පුළුවන්. අරයා නැත්තම් ඇමරිකෝ වෙස්පුචි නැත්තම් මොකක් හරි ප්‍රකාශයක් දීලා තිබුණොත් කොලොම්බස් ඇමරිකාව හොයාගත්තා කියලා ඊට අමතරව වැරදි ප්‍රකාශයක් ඔයාලට අහු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ අපි හිතමු ප්‍රකාශ 5ක් දීලා තියෙනවා. ඒ 5න් 5 වෙනි එක තියෙනවා කොලොම්බස් ඇමරිකාව හොයාගත්තා කියලා. හරි. නමුත් 3 වෙනි උත්තරේ වැරදි. එතකොට පැහැදිලිව 3 වෙනි උත්තරේ වැරදි නම් අපිට 5 වෙනි උත්තරයට දාලා තියෙන මේ කොලොම්බස් ඇමරිකාව හොයාගත්තා කියන එක හරි කියලා තමයි ගන්න වෙන්නේ. හැබැයි බැරි වෙලාවත් කොතන හරි තිබ්බොත් ඇමරිකෝ වෙස්පුචි ඇමරිකාව හොයාගත්තා කියලා ඒක තමයි එතනදි ගන්නනේ. හරි. එතකොට මේ අවස්ථාව අනුව අපිට වෙනස් කරන්න වෙනවා අපේ පිළිතුර. හරි. එතකොට අපේ පිළිතුර වෙනස් කරන්න වෙන අවස්ථාව අනුව ඒකත් මතක තියාගන්න. 9ට උත්තරය වෙන්න ඕනේ අංක 1. 10 ඩැග් හැමර්ෂල් නැත්නම් ඩැග් හැමර්ෂෝල්ඩ් කියලා කියනවා. යූරි ගගාරින්, කර්ට් වෝල්ඩ්හයිම්, මේක වෙනස් විදිහටත් කියනවා ජාවිය පේරේස් දි කුවෙලාර් කියලා සහ බූත්‍රෝස් ගාලි. අන්තිම පාඩම් වලින් මේවා අහලා තියෙන්නේ. උත්තරය වෙන්න ඕනේ යූරි ගගාරින්. ඔයාලා අහලා තියෙනවද අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා ගැන? අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා තමයි යූරි ගගාරින් කියලා කියන්නේ. ඔය සෝවියට් දේශය. හරි. සෝවියට් දේශය බිහි වුණ 1917 රුසියන් විප්ලවයෙන් පස්සේ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය බිහි වෙනවා ලෝකයේ ප්‍රථම සමාජවාදී රාජ්‍ය විදිහට. අන්න ඒ සෝවියට් දේශයෙන් තමයි යූරි ගගාරින්ව යවන්නේ අභ්‍යවකාශයට. එතකොට එයාගේ ඒ අභ්‍යවකාශ ගමන සාර්ථක වෙනවා. මේක ලෝකයේ ගොඩාක් තැන්වල මිනිස්සුන්ගේ අවධානය යොමු වෙච්ච කරුණක් බවට පත් වුණා. ඒ කියන්නේ සමහර තැන්වල මේවා ටීවී එකේ ගියා සජීවීව මෙහා පිටත් වෙන හැටි. හරි. අනිත් අය කවුද? ඩැග් හැමර්ෂෝල්ඩ්, කර්ට් වෝල්ඩ්හයිම්, ජාවිය පේරේස් දි කුවෙලාර්, බූත්‍රෝස් ගාලි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරු. අනිත් අය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරු. යූරි ගගාරින් කියලා කියන්නේ අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා. එතකොට 10ට උත්තරය වෙන්න ඕනේ අංක 2. මේකේ මේ ඇත්ත වීඩියෝස් තියෙනවා යූරි ගගාරින්ගේ. ඕනනම් YouTube එකේ එහෙම ගිහිල්ලා බලන්න. හරි. ඊළඟට 11 ඔන්න පටන් ගන්නකොටම වැරද්දක් තියෙනවා. ග්‍රීක ශිෂ්ටාචාරයෙන් අහලා තියෙන්නේ හරි නම මොකද්ද? ෆිඩියස්. හරි නම ෆිඩියස්. මම දන්නවා ඉස්කෝලවල උගන්වන්නේ වැරදි නම. කමක් නැහැ. හරි නම දැන් ඉගෙන ගන්න. ෆිඩියස් විසින් රනින් හා ඇද්දලින් නිම කරපු ඇතීනා දෙවඟනගේ සහ සියුස් දෙවියන්ගේ ප්‍රතිමා නිර්මාණය කළා. ඒක හරි. පින්ඩාර් ලැවෝකුන් නැහැ. පින්ඩාර් මොනවද කළේ? පින්ඩාර් කළේ කාව්‍ය රචනා කළා. ගී කාව්‍ය රචනා කරනවා. පර්සියානු යුද්ධ පිළිබඳව ගී කාව්‍ය රචනා කරලා තියෙනවා. සහ ඔය මහා ඇලෙක්සැන්ඩර් මැසිඩෝනියාවේ මහා ඇලෙක්සැන්ඩර් රජතුමා මේ පින්ඩාර්ගේ ඒ කවි වලට ගොඩාක් කැමැත්තෙන් හිටපු කෙනෙක්. ඒ නිසා මොකද්ද උනේ? තීබ්සි පින්ඩාර්. හරිද? මෙයා හිටියේ තීබ්ස් වල. තීබ්ස් කියන පෞර රාජ්‍යයේ. මහා ඇලෙක්සැන්ඩර් රජතුමා ග්‍රීසිය ආක්‍රමණය කරද්දී තීබ්ස් නගරයම විනාශ කරනවා. මුළු තීබ්ස් නගරයම විනාශ කරනවා. හැබැයි පින්ඩාර්ගේ නිවස විතරක් ඉතුරු කරනවා. එයා පින්ඩාර්ගේ ඒ සාහිත්‍ය කෘතිවලට කවිවලට තිබ්බ කැමැත්ත නිසා. හරි. ලැවෝකුන් කියලා කියන්නේ මොකද්ද? මම ඔයාලට දැන් පෙන්නන්නම්. ලැවෝකුන් කියලා කියන්නේ ඒක මිතොලොජිකල් කැරක්ටර් එකක්. ඒ කියන්නේ අපි කියන්නේ මිත්‍යා චරිතයක්. ලැවෝකුන් ප්‍රතිමා. හරි. මේ තියෙන ලැවෝකුන් ප්‍රතිමා. හරි.
පේනවා ඇති ඕන්නම් ඔයාලට Google එකේ ගහලා බලන්න පුළුවන්. එතකොට ඒක වැරදි. හරි ලැබුකුන් හදන්නේ කවුද කියලා නිශ්චිතවම සඳහනක් තියනවාද? නැහැ. නිශ්චිතවම සඳහනක් නැහැ. ඒක වැරදි. හොඳේ. ඊළඟට 3. අන්න ඒකෙත් වැරද්දක් තියෙනවා. හරි නම මොකද්ද? Praxiteles. හරි මම වැරදි නම නිකමටවත් කියන්නේ උච්චාරණය කරන්නේ. හරි නම Praxiteles. එයා හර්මීස් සහ ඩයනීසස් ප්‍රතිමාව නිර්මාණය කරනවා. ඒක හරි. ඊළඟට අරකට වැරදීනේ. හරි. පළාත් පේපර්ස් වල සහ ඉතින් අපේ සිලබස් එකේ ගොඩාක් වැරදියට උච්චාරණය කරන වචන තියෙනවා. මේ 4 වෙනි එක හැදෙන්න ඕනේ. මම කොහෙන්ද ලියන්නේ? මෙහෙන් ලියන්නද? Antioch he Alexandros. Antioch he Alexandros කියන පුද්ගලයා Venus di Milo කියලා හදාගන්න. Venus di Milo නැත්නම් මේකට Aphrodite ප්‍රතිමාව කියලාත් කියනවා. ඔයාලා ඒක දැකලා ඇති. ඔය ගොඩක් කාටුන් වල සහ ගොඩක් ගෙවල් ලස්සන කරන්න මේ ප්‍රතිමාව තියලා තියෙනවා. මම ඕනනම් පෙන්නන්නම්. Venus di Milo මේ ප්‍රතිමාව අනිවාර්යෙන් ඔයාලා දැකලා තියෙනවා. හරි. මම පෙන්නන්නම්. සුදු පාට ප්‍රතිමාවක්, සුදු පැහැති ප්‍රතිමාවක්. බලමු ලෝඩ් වෙනක. මේක දැකලා තියෙනව නේද? පේනවද? තාම හරියට ලෝඩ් වෙනවා. මේක තමයි Venus di Milo කියන ප්‍රතිමාව. හරි. ඊළඟට බලමු මයිරන් කියන පුද්ගලයා කවපෙත්ත විසි කරන්නාගේ ප්‍රතිමාව නිර්මාණය කරනවා. හරි. එතකොට උත්තරය වෙන්න ඕනේ අංක 2. ඔව් දැන් වෙලා තියෙන්නේ දන්න ඒවත් වරදිනවා. මේ වැරදි තිබ්බහම පේපර්ස් වල විශේෂයෙන් පළාත් පේපර්ස් වල. ගිය පාර මම දන්නේ උතුරු මැද පළාතට නිකන් මේ ටයිපින් කරද්දි මොනවා හරි නිදාගෙනද ටයිප් කරන්න කියලා. ඔය ශිෂ්‍යත්ව පේපර් එකත් නිකන් මේ වෙන වචන තිබිලා ප්‍රශ්න වුණානේ. උතුරු මැද පළාත් පේපරේ ගිය පාර යුරෝපා ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ තනි කර භාගයට භාගයක් ටයිපින් මිස්ටේක් වැරදි. හරි ඒ හින්දා මම මේ පේපරේ ළමයින්ට දුන්නෙත් නැහැ ඇත්තරම මේ ඒක මම ආපහු ටයිප් කරලා දෙන්න ඕනේ හිමීට. හරි. ඔන්න ඒ වැරදි ඔක්කොම ටික හදාගෙන 11ට උත්තරය වෙන්න ඕනේ අංක 2. 12 ස්පාඤ්ඤයේ අගනුවර මැඩ්‍රිඩ්, ප්‍රංශයේ අගනුවර පැරිස්, එංගලන්තයේ බර්මින්ගහැම් නෙමෙයි. බර්මින්ගහැම් තියෙන්නේ එහෙ තමයි. ඒ වුණාට අගනුවරනේ දැන් මෙතන තියෙන අනිත් ඒවා ලන්ඩන්. එංගලන්තේ නම් ලන්ඩන්, පෘතුගාලය ලිස්බන්, ඕලන්දය ඇම්ස්ටර්ඩෑම් නැත්නම් නෙදර්ලන්තය ඇම්ස්ටර්ඩෑම් අගනුවර. 12ට උත්තරය වෙන්න ඕනේ අංක 3. ඊළඟට 13 මේ තියෙන පුනරුදයට අනුග්‍රහය දක්වපු පවුල්. හරි. ස්ෆෝර්සා නම් මිලාන් හි ස්ෆෝර්සා, ෆ්ලොරන්ස් හි මෙඩිචි, ෆෙරාරා හි එස්ටේ, මැන්ටුවා හි ගොන්සාගා. මේ පවුල් තමයි පුනරුදයට අනුග්‍රහය දක්වුවා කියලා කියන්නේ. එතකොට වැලෝයි නේපල්ස් නෙමෙයි. හරිද? වැලෝයි කියන්නේ රාජවංශයක්. වැලෝයි රාජවංශය ප්‍රධාන වශයෙන් ප්‍රංශයේ තිබුණේ. නමුත් ප්‍රංශයට අමතරව නේපල්ස් වගේ ප්‍රදේශවල, මිලාන් වගේ ඉතාලි ප්‍රදේශවල මේ රාජවංශයේ යටතේ පාලනය වෙලා තියෙනවා. හරි වැලෝයි කියන්නේ ප්‍රංශයේ රාජවංශයක්. එතකොට 13ට උත්තරේ අංක 4. 14 ස්ටාර් චේම්බර් 7 වන හෙන්රි. හරි. මොකද්ද ස්ටාර් චේම්බර් කියන්නේ? ආයන් 7 වෙනි හෙන්රිට. දැන් 7 වෙනි හෙන්රි රජ වුණේ කොහොමද කියලා මම පැහැදිලි කළා. එතනින් එහාට 7 වෙනි හෙන්රිට විවිධ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. යෝක් පරපුරේ අභියෝග, ආර්ථිකය දුර්වල වී පැවතීම, අධිකරණය දුර්වල වී පැවතීම ඔය වගේ.
දැන් මෙතන අධිකරණය දුර්වල වෙලා පැවතුනා 7 වෙනි හෙන්රිගේ කාලේ. මොකද වංශාධිපතීන්ට එරෙහිව නැත්නම් වංශාධිපතියෙක්ට හෝ ඔහුගේ සමීපතමයෙක්ට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වෙනවා නම් ඒ වංශාධිපතිවරයාගේ මැරයෝ ඇවිල්ලා විනිසුරුකරුවන් සහ ජූරි සභාව බය කරලා Tamanට වාසිදායක තීරණයක් ලබා ගත්තා. ඒකට මේකට කියනවා ධර්ම යුද්ධ කියලා. හරි අධිකරණයට බලපෑම් කරලා Tamanට වාසිදායක තීරණ ගත්තා. මේකට ධර්ම යුද්ධ කියලා කියනවා. එතකොට දැන් මේක අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක්. ඒ නිසා 7 වෙනි හෙන්රි මේ අධිකරණ ක්‍රමය තහනම් කරලා ප්‍රදලයන්ගේ බලය අඩු කරලා ස්ටාර් චේම්බර් කියලා අලුත් අධිකරණයක් පිහිටෙව්වා එංගලන්තය තුල. අධර්ම මර්ධනාධිකරණය 8 වෙනි හෙන්රි නෙමෙයි. අධර්ම මර්ධනාධිකරණයටම තව නමක් කියනවා ධර්මාධිකරණය. හරි. ඒකම විරුද්ධ එක නෙමෙයි. ඒකත් ලියා ගන්න. අධර්ම මර්ධනාධිකරණය කියලා කියන්නේ ප්‍රතිරෙපරමාදු ව්‍යාපාරයේ ප්‍රධාන අංගයක්. ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය රෙපරමාදු ව්‍යාපාරය පටන් ගත්තාම ඒකට ප්‍රතිචාරයක් විදිහට ප්‍රතිරෙපරමාදු ව්‍යාපාරය පටන් ගන්නවා. ආගමික ප්‍රතිසංස්කරණ නම් 1517 ඊට පස්සේ ප්‍රතිරෙපරමාදුව පටන් ගන්නවා. මේකට ප්‍රතිචාරයක් විදිහට කතෝලික පාර්ශවය පැත්තෙන් රෝමානු කතෝලික පාර්ශවය පැත්තෙන්. එතකොට ප්‍රතිරෙපරමාදු ව්‍යාපාරයේ ප්‍රධාන අංග දෙකක් ගැන අපි කතා කරනවා. ජෙසුයිට් නිකාය නැත්නම් ජේසු සංගමය. ඉග්නේෂස් ලොයෝලා තමයි ජෙසුයිට් නිකාය ආරම්භ කරන්නේ. එතකොට ප්‍රතිරෙපරමාදු ව්‍යාපාරයේ පුරෝගාමීන් දෙන්නෙක් තමයි ඉග්නේෂස් ලොයෝලා සහ ෆ්‍රැන්සිස් ක්ෂේවියර් කියලා කියන්නේ. මේගොල්ලෝ ක්‍රිස්තියානි නැත්නම් කතෝලික මිෂනාරි ව්‍යාපාර ක්‍රියාත්මක කරනවා. ඉන්දියාව සහ ලංකාව වගේ රටවල් වලට කතෝලික ආගම ව්‍යාප්ත කරනවා. ඒවා ලංකා ඉතිහාසයේ පෘතුගීසි යුගයේ ආශ්‍රිතව ඉගෙන ගන්නවා. හරි. එතකොට දැන් කීයේ හිටියේ ප්‍රතිරෙපරමාදුවේ ප්‍රධාන අංග දෙකක් තමයි ජෙසුයිට් නිකාය සහ අධර්ම මර්ධනාධිකරණය කියන්නේ. 8 වෙනි හෙන්රි නම් මොකක්ද දෙන්නේ? රෙපරමාදු පාර්ලිමේන්තුව. 8 වෙනි හෙන්රි නම් රෙපරමාදු පාර්ලිමේන්තුව. මොකක්ද හේතුව? 7 වෙනි හෙන්රි ගත්තොත්. 7 වෙනි හෙන්රිට පුතාලා දෙන්නෙක් හිටියා. 7 වෙනි හෙන්රිගේ එක පුතෙක් තමයි ආතර් කුමරු කියලා කියන්නේ. හරි 7 වෙනි හෙන්රිගේ එක පුතෙක් හිටියා ආතර්. අනිත් එක්කෙනා හෙන්රි. හරි. මෙන්න මේ ආතර් කුමාරයාට විවාහ කරලා දෙනවා ඇරගන්හි කැතරින් බිසව. දැන් ඇරගන් කියලා කියන්නේ කොහෙද කියලා දන්නවනේ ඔය ස්පාඤ්ඤය ජාතික රාජ්‍යයක් බවට පත් වෙන්න කලින් ස්පාඤ්ඤය කොටස් 4කට බෙදලා තිබුණා. අරගන්, කැස්ටීල්, නවාරේ සහ ග්‍රැනඩා කියලා. ඒ කොටස් 4 එකතු කරලා තමයි ෆර්ඩිනන්ඩ් සහ ඉසබෙලා ස්පාඤ්ඤය එක්සත් කරන්නේ. හරි ඇරගන්හි කැතරින් ආතර් කුමාරයාට විවාහ කරලා දෙනවා. හැබැයි ආතර් කුමාරයා ටික කාලෙකින් මිය යනවා. ඊට පස්සේ 7 වෙනි හෙන්රියාගේ ඊළඟ පුතා වෙච්ච හෙන්රිට මෙයා විවාහ කරලා දෙනවා. හැබැයි දැන් එයා 8 වෙනි හෙන්රි කියලා තමයි රජ වුනේ. 8 වෙනි හෙන්රිට ඇරගන්හි කැතරින්ගෙන් පුතෙක් ලැබුණේ නැහැ. මොකද රාජාණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන්න නම් පුතෙක් ඕනේ. ඒ හින්දා මොකද්ද ඕන උනේ 8 වෙනි හෙන්රිට ඕන වුණා ඇරගන්හි කැතරින්ව වික්කසාද කරලා ඇන් බොලීන් කියලා කෙනෙක්ව විවාහ කරගන්න. ඇන් බොලීන්. හරි. දැන් ඒ කාලේ සම්ප්‍රදායක් තිබුණා. ඒ කාලේ සම්ප්‍රදාය තමයි රජතුමාට මෙහෙම බිසව දික්කසාද කරන්න සහ විවාහ කරගන්න පාප් වහන්සේගෙන් අවසර ගන්න ඕන. දැන් 8 වෙනි හෙන්රි කියලා කියන්නේ රෙපරමාදු පාර්ශවයට විරුද්ධව වැඩ කරපු කෙනෙක්. මාටින් ලූතරව විවේචනය කළා. රෝමානු කතෝලික පාර්ශවයේ පැත්තේ හිටපු කෙනෙක් 8 වෙනි හෙන්රි. නමුත් පාප් වහන්සේ 8 වෙනි හෙන්රිට ඇරගන්හි කැතරින්ව දික්කසාද කරන්න අවසර දුන්නේ නැහැ. ඇයි ඒ? පාප් වහන්සේගේ ප්‍රධාන අනුග්‍රාහකයා තමයි ශුද්ධ රෝම අධිරාජ්‍ය. හරි. පාප් වහන්සේගේ ප්‍රධාන අනුග්‍රාහකයා ශුද්ධ රෝම අධිරාජ්‍යයා. ශුද්ධ රෝම අධිරාජ්‍යයාගේ නැන්දා තමයි ඇරගන්හි කැතරින් කියලා කියන්නේ. එතකොට 8 වෙනි හෙන්රිට ඇරගන්හි කැතරින්ව දික්කසාද කරන්න පාප් වහන්සේ අවසර දුන්නොත් අනිවාර්යෙන් ශුද්ධ රෝම අධිරාජ්‍යයා පාප් වහන්සේත් එක්ක තරහ වෙනවානේ. මොකද ශුද්ධ රෝම අධිරාජ්‍යයා පාප් වහන්සේගේ ප්‍රධාන අනුග්‍රාහකයා සහ කැතරින් කියලා කියන්නේ ශුද්ධ රෝම අධිරාජ්‍යයාගේ නැන්දා.
දැන් මේ ප්‍රශ්නෙත් එක්ක 8 වෙනි හෙන්රි මොකද්ද කරන්නේ? පාප් වහන්සේට ඔන්න විරුද්ධ වෙන්න ගන්න. එතන ඉඳන් යා රෙපරමාදු පැත්තට හැරෙනවා. කතෝලික ආගම විවේචනය කරනවා. රෙපරමාදු පාර්ලිමේන්තුව පිහිටවනවා. හරි. කොහොමම ගොඩාක් කතා තියෙනවා. දැන් දිගට කියන්න බෑ. හරි. වෙලාව නැහැ. අනභිභවනීය නාවික හමුදාව දෙවන පිළිත්. හරි. අනභිභවනීය ඔය වචනේ හොඳට බලා ගන්න. ඔතන හරියට ටයිප් වෙලා තියෙනවා. සමහර ඒවා වැරදි ටයිප් වෙලා තියෙනවා. ස්පාඤ්ඤ ආමෙඩාව කියලා කියන්නේ මෙන්න මේ අනභිභවනීය නාවික හමුදාවට. එතකොට ටියුඩර් රාජවංශයේ අවසාන පාලකයා වෙච්ච පළවෙනි එලිසබෙත් රජින තමයි මේ ආමෙඩාව පරාජය කරන්නේ. හරි. ඊළඟට මේ දෙවන පිළිත් විවාහ වෙලා හිටියේ ටියුඩර් රාජවංශයේම මේරි ටියුඩර් එක්ක. ඒකත් මතක තියාගන්න. ලෙත්‍රේද කැචේ කියලා කියන්නේ 13 වෙනි ලුවි නෙමෙයි අයිති වෙන්නේ. ලෙත්‍රේද කැචේ කියන්නේ වරෙන්තු ක්‍රමයක්. කිසිම නඩු විභාගයකින් චෝදනා ඔප්පු කිරීමකින් තොරව කෙනෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන් වරෙන්තු ක්‍රමය. මේක 16 වෙනි ලුයිගේ කාලේ තමයි ගොඩක්ම භාවිත වෙන්නේ. සහ නැපෝලියන් බොනපාර්ටුත් මේක ක්‍රියාවේ යොදවනවා. එහිඳ ඒක වැරදි. මහද්වීපික ක්‍රමය නැපෝලියන් බොනපාර්ට්. දැන් සිතියමක් ගත්තොත් එංගලන්තය නැත්නම් බ්‍රිතාන්‍ය දූපත තියෙන්නේ යුරෝපයේ ප්‍රධාන මහද්වීපික ගොඩබිමින් වෙන් වෙලානේ. අර ආසියාවේ ගොඩබිමින් ලංකාව වෙන් වෙලා තියෙනවා වගේ බ්‍රිතාන්‍ය වෙන් වෙලා තියෙන යුරෝපා ප්‍රධාන මහද්වීපික ගොඩබිම. දැන් මහද්වීපික ක්‍රමය කියලා කියන්නේ නැපෝලියන් එංගලන්ත භාණ්ඩ වර්ජනය කළා. හරි. එංගලන්ත භාණ්ඩ වර්ජනය කළා සහ අනිත් රටවල් වලට කිව්වා එංගලන්ත භාණ්ඩ පිළදී ගන්න එපා කියලා. මොකද අනාදිමත් කාලයක ඉඳන් ප්‍රංශයට හිටපු විශාලතම සතුරා තමයි එංගලන්තය කියලා කියන්නේ. හරිනේ. ඒ හින්දා. එතකොට මහද්වීපික ක්‍රමය නැපෝලියන් බොනපාර්ට් තමන්ගේ බර්ලින් සහ මිලාන් කියන ආඥා හරහා තමයි මහද්වීපික ක්‍රමය ක්‍රියාවේ යොදවන්නේ. මේ මිලාන් ආඥාව සහ අනිත් මිලාන් ආඥාව වෙනයි. හරි. ක්‍රිස්තු වර්ෂ 313 දී මිලාන් ආඥාවක් නිකුත් කරනවානේ. ඒ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා කිතු දහම රෝමා අධිරාජ්‍යයේ නීත්‍යානුකූල ආගමක් බවට පත් කරපු එක. දැන් මේ මිලාන් ආඥාව නැපෝලියන්ගේ එක වෙනයි. බර්ලින් සහ මිලාන් ආඥා හරහා මහද්වීපික ක්‍රමය ක්‍රියාවේ යොදවනවා. 14ට 4 15 යුගල ප්‍රදේශ ෂෙල්ස්වික් හෝල්ස්ටයින්. හරි. ෂෙල්ස්වික් හෝල්ස්ටයින් මුලින්ම ඩෙන්මාර්කයට අයිති වෙලා තිබ්බේ. පස්සේ ජර්මනි එක්සත් කරද්දී ජර්මනියට ඇඳා ගත්තා. සුදු රෝස රතු රෝස. හරි. මොකද මං කිව්වා ලැන්කැස්ටර් රතු රෝස, යෝක් සුදු රෝස. ස්ටොක්ටන් ඩාර්ලින්ටන්. හරි. කොහෙද මේවා තියෙන්නේ? බ්‍රිතාන්‍යයේ තියෙන්නේ. ස්ටොක්ටන් ඩාර්ලින්ටන් යුගල ප්‍රදේශයක් බවට පත් වෙන්නේ ලෝකයේ පළවෙනි දුම්රිය මාර්ගය ඉදි වෙන්නේ මෙන්න මේ නගර දෙක හරහා. කාර්මික විප්ලවයේදී කතා කරනවා. ලැන්කැස්ටර් යෝක් හරිනේ. ඒක කතා කළා. හැබ්ස්බර්ග් විටෙන්බර්ග් නැහැ. හැබ්ස්බර්ග් කියන්නේ රාජවංශයක්. හරි. ඔස්ට්‍රියාව, ජර්මනිය වගේ ප්‍රදේශවල තියෙන රාජවංශයක් හැබ්ස්බර්ග් කියන්නේ. විටෙන්බර්ග් කියන්නේ ජර්මනියේ ප්‍රදේශයක්. ඔය විටෙන්බර්ග් විශ්වවිද්‍යාලයේ දේවස්ථානයේ දොරටුවේ රෝමානු කතෝලික පල්ලිය විවේචනය කරලා වගන්ති 95කින් යුක්ත ලියවිල්ලක් ලතින් භාෂාවෙන් ලියලා මාටින් ලූතර් ගිහිල්ලා ඇලෙව්වයි කියනවා. එතන තමයි ආගමික ප්‍රතිසංස්කරණ වල ආරම්භය. 15ට 5 16 හෝමර් ලියනවා ඉලියඩ් සහ ඔඩිසි වීර කාව්‍ය. සොෆොක්ලීස් ග්‍රීක නාට්‍යකරුවෙක්. ඉඩිපස් රෙක්ස්, ඉඩිපස් කොලෝනස්, ඇන්ටිගනි, ඉලෙක්ට්‍රා වගේ නාට්‍ය එයාගේ. හෙරඩෝටස් හිස්ටරීස් නැත්නම් ඉතිහාසයේ පියා හෙරඩෝටස්. ප්ලේටෝ රිපබ්ලික් නැත්නම් ජනරජය, සමූහාණ්ඩුව ඔය ඔක්කොම කියනවා. මේ පොතට නම් සාමාන්‍යයෙන් තුනක් කියනවා. රිපබ්ලික් කියනවා, සමූහාණ්ඩුව කියනවා, ජනරජය කියනවා. ඔක්කොම එකයි. ඇරිස්ටෝටල් පොලිටික්ස් දේශපාලන විද්‍යාවේ පියා පොලිටික්ස් කියලා ග්‍රන්ථයක් ලියනවා. හරි. 16ට 3 17 පුනරුද සමය චිත්‍ර මසචියෝ ආදම් සහ ඒවා උද්‍යානයෙන් නිරපීම කියන චිත්‍රය අඳිනවා. සැන්ඩ්‍රෝ බොටිචෙලි වීනස්ගේ උපත, ලියනාඩෝ ඩා වින්චි අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය සහ මොනාලිසා, මයිකල් ආන්ජලෝ
අවසාන විනිශ්චය සහ ඩේවිඩ්ගේ ප්‍රතිමාව. ඩේවිඩ්ගේ ප්‍රතිමා දෙකක් තියෙනවා. සුදු පාට ප්‍රතිමාව මයිකල්ලාන්ජලෝගේ, කළු පාට ප්‍රතිමාව ඩොනෙටෙලෝගේ. රෆායල් ඇතැන්ස්හි පාසල නැත්තම් ඇතැන්ස් ගුරුකුලය. මෙන්න මේ චිත්‍රයේ ඉන්නවා ඇරිස්ටෝටල්ලා ඉන්නවා, සොක්‍රටිස්ලා ඉන්නවා, මට මතක විදිහට පයිතගරස්, ප්ලේටෝ හැමෝම ගොඩාක් අය ඉන්නවා මේ චිත්‍රේ. 17ට 1 18 තරුණ ඉතාලිය එක්සත් ව්‍යාපාරයේදී තරුණ ඉතාලි ව්‍යාපාරය නැත්නම් යෞවන ඉතාලි ව්‍යාපාරය කියලා එක්සත් ව්‍යාපාරයක් ගොඩනගා ගන්නවා මැසිනි. ඒතකොට එයා කියනවා ඉතාලියේ කටයුතු ඉතාලිය විසින්ම බලාගත යුතුයි කියලා. රතු කමිස හමුදාව ගැරිබෝල්ඩ්. ගැරිබෝල්ඩ් කියලා කියන්නේ ඉතාලි එක්සත් ව්‍යාපාරයේ අසිපත කියලා කියනවා. ඉතාලිය එක්සත් කරද්දී සිසිලිය, නේපල්ස් වගේ දකුණු ඉතාලි ප්‍රදේශ අල්ලගෙන සාඩිනියාවේ දෙවන වික්ටර් එමානුවෙල් රජතුමාට බාර දීලා ඉතාලිය එක්සත් කරන්න ගොඩක් උපකාර කළා කියලා කියනවා. රතු හමුදාව ට්‍රොට්ස්කි, ලියෝන් ට්‍රොට්ස්කි දන්නවනේ, බොල්ෂෙවික් පාර්ශවයේ ඉන්නේ, බොල්ෂෙවික් පක්ෂයේ මේ රුසියාවේ. දුඹුරු කමිස හමුදාව හිට්ලර්, කළු කමිස හමුදාව මුසෝලිනි. හරි, බෙනිටෝ මුසෝලිනි ෆැසිස්ට්වාදී නායකයා ඉතාලියේ. හිට්ලර් ජර්මනියේ දෙවන ලෝක යුද්ධ කාලේ හිටියේ. ඒතකොට බෙනිටෝ මුසෝලිනි සහ ඇඩොල්ෆ් හිට්ලර් යාළුවෝ. 18ට 4 19 ඔන්න කිවිසුම් ටිකක් තියෙනවා. මේවා ඉතින් මේ සබ්ජෙක්ට් එක කරනවා නම් මේ වචන උච්චාරණය කරන්න පුළුවන් වෙන්න ඕන. හරි. 1774 කුචුක් කයිනාජි කිවිසුම. භාෂාව මොකද්ද දන්නේ නැහැ. ඒ භාෂාව වලින් හැදෙන වචන මේවා. කුචුක් කයිනාජි කිවිසුම රුසියාව සහ තුර්කිය අතර ඇති වෙන්නේ රුසියානු තුර්කි යුද්ධය අවසන් වෙනවා මේ කිවිසුම හරහා. මේකෙන් රුසියාව ශක්තිමත් වෙනවා, තුර්කිය දුර්වල වෙනවා. හරි. ඔය රුසියාව සහ තුර්කිය කාලයක් තිස්සේ මේ ඔය ක්‍රිමියන් යුද්ධයටත් සම්බන්ධ වෙනවානේ. ක්‍රිමියාව කළු මුහුදට උඩින් තියෙන ක්‍රිමියාව. හරි. ඒකේ ඒ කාලේ රුසියාවට අයිති වෙලා තිබුණේ. ක්‍රිමියාවට පහලින් කළු මුහුද, කළු මුහුදට පහලින් තුර්කිය. එතකොට මේ රටවල් දෙක අතර අරගලයක් ඇති වෙනවා මේ ප්‍රදේශය අල්ලගන්න. වර්තමානයේ නම් ක්‍රිමියාව අයිති වෙන්නේ යුක්‍රේනියට. හරි. විලා ෆ්‍රැන්කා සාම කිවිසුම 1859. ප්‍රංශය සහ ඔස්ට්‍රියාව ඉතාලිය එක්සත් ව්‍යාපාරයේදී ඇති වෙන කිවිසුමක්. ඒවා ලියා ගන්න. ෆ්‍රැන්ක්ෆර්ට් කිවිසුම 1871. ප්‍රංශය සහ ජර්මනිය අතර ඇති වෙන්නේ ප්‍රංශ ප්‍රශියානු යුද්ධයේ අවසානය සහ ඇල්සාස් ලොරෙන්ස් ප්‍රදේශ ජර්මනියට ඈඳා ගැනීම සිද්ධ වෙනවා මේ කිවිසුම හරහා. පෝර්ට්ස්මත් කිවිසුම 1905. රුසියාව සහ ජපානය 1804-5 අතර ඇතිවෙච්ච රුසියානු ජපන් යුද්ධයෙන් රුසියාව පරාජයට පත් වෙනවා මේ කිවිසුම පත්සන් කළා ඊට පස්සේ. බ්‍රෙස්ට් ලිටෝව්ස්ක් කිවිසුම 1918. රුසියාව සහ ජර්මනිය මේකෙන් වෙන්නේ රුසියාව පළවෙනි ලෝක යුද්ධයෙන් ඉවත් වෙනවා. 19ට අංක 3. 20 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලස්ථානය පිහිටලා තියෙන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා වල. ජාත්‍යන්තර අධිකරණය තියෙන්නේ නෙදර්ලන්තයේ හේග් නුවර. යුනිසෙෆ් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ මූලස්ථානය තියෙන්නේ නිව්යෝර්ක් වල ඇමරිකාවේ. ඊළඟට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය යුනෙස්කෝව පිහිටලා තියෙන්නේ පැරිසියේ ප්‍රංශයේ. ලෝක ආහාර වැඩසටහනේ මූලස්ථානය තියෙන්නේ ඉතාලියේ රෝමයේ. 20ට අංක 2. 21 රෝම බලව්‍යාප්තිය. ආරම්භයේදී රෝමවරු එට්‍රූස්කන්වරු යටතේ පාලනය විය. ඔව්. මුලින්ම රාජාණ්ඩු ක්‍රමයක්නේ තිබ්බේ. එට්‍රූස්කන් වංශයේ ටාක්වින් කියන රජතුමාගේ දූෂිත ක්‍රියාකලාපයත් එක්ක මිනිස්සු රජතුමාව පන්නලා සමූහ ආණ්ඩුවක් ගොඩනගා ගන්න. රෝමය සහ කාර්තේජය අතර ගැටීම පියුනික් යුද්ධය නමින් හැඳින්වේ. හරි. පියුනික් යුද්ධ 3ක් ඇති වෙනවා.
ජුලියස් සීසර් විසින් ගෝල් දේශය සහ එංගලන්තය රෝම අධිරාජ්‍යයට ඈඳා ගන්නා ලදී. හරි. ජුලියස් සීසර්ට ගෝල් දේශයේ පාලනය තමයි හිමි වුණේ. ගෝල් දේශය කියන්නේ ප්‍රංශය දන්නවනේ. ප්‍රංශයේ ප්‍රදේශයක් තමයි ගෝල් දේශය කියලා කියන්නේ. එතකොට ජුලියස් සීසර් ගෝල් දේශය පාලනය කළා. එයා එංගලන්තය රෝම අධිරාජ්‍යයට ඈඳා ගන්න. කියන්නේ මෙහෙමයි. ජුලියස් සීසර්ගේ කාලේ රෝමයේ අධිරාජ්‍යයක් වෙලා තිබුණේ නැහැ. නමුත් මේක ඉතින් හරි කියලා අපිට ගන්න වෙනවා. උතුරු අප්‍රිකාව තුළ රෝමානු බලය පිහිටෙව්වේ පොම්පේ විසිනි. පොම්පේ කියලා කියන්නේ දුර්වල පාලකයෙක්. හරි. මේක අපිට හරි කියලා ගන්න ටිකක් අමාරුයි. මොකද පොම්පේ රෝම ප්‍රදේශය පාලනය කළා. ක්‍රේසස් කියන පුද්ගලයාත් ඒකට සහාය වෙනවා. ක්‍රේසස්. හරි. නමුත් අරක අපිට චුට්ටක් ගන්න අමාරුයි. ක්ලියෝපැට්‍රා රැජිනගේ මරණින් පසු ඊජිප්තුව රෝම අධිරාජ්‍යයේ කොටසක් බවට පත්විය. හරි දන්නවනේ ජුලියස් සීසර් ක්ලියෝපැට්‍රා ඊට පස්සේ මාක් ඇන්තනි ක්ලියෝපැට්‍රා එක්ක තිබුණු සම්බන්ධය ඒ වගේ එක දේවල් අපි කතා කරනවා රෝම ශිෂ්ටාචාරය ගැන කතා කරද්දී. 21ට 4 උත්තරේ 22 14 වන ලුවී රජතුමා 14 වන ලුවී රජතුමා කැපේෂන් වෙන්න ඕනේ. කැපේෂන් වංශිකයෙකි. වැරදි. කැපේෂන් වංශයේ රජ කෙනෙක් ඉන්නවා. කවුද? හිව් කැපට් කියලා රජ කෙනෙක්. කැපේෂන් රාජවංශය. ප්‍රංශ ජාතික රාජ්‍ය කොටසේ තියෙනවා ටියුට් එකේ. එතකොට 14 වෙනි ලුවී බුර්බෝන් වංශිකයෙක්. මම කලින් කිව්වා ඒක. මොහු දේවවරම්වාදය අනුගමනය කළේය. හරි. දේවවරම්වාදී සංකල්ප කියන්නේ රජතුමා දෙවියන්ගෙන් පැවතෙනවා කියන එක. රජතුමා දෙවියන් හා සමානයි. ඔක කියනවා රජු දෙවියන්ගෙනි නීතිය රජුගෙනි. එතකොට රජතුමාගේ නීතිය දෙවියන්ගේ නීතිය හා සමානයි. ඔය දේවවරම්වාදය කියන එක ඉස්සරහට දාගෙන තමයි රජවරු Tamanට ඕන ඔක්කොම දේවල් කළේ. ඒතර මේ දේවවරම්වාදය ඔය ප්‍රබුද්ධවාදී අවධියේදී ප්‍රතික්ෂේප වෙනවා ප්‍රංශ විප්ලව කාලෙදී. රාජ්‍ය නම් මමය යනුවෙන් මොහු ප්‍රකාශ කළේ හරි ඒකාධිපති ප්‍රකාශයක්. 14 වන ලුවී රජතුමා විසින් අසීමිත ඒකාධිපතිත්වයක් ප්‍රංශ රාජාණ්ඩුව වටා ගොඩනගන ලදී. හරි. ප්‍රංශ ජාතික රාජ්‍ය උච්චතම අවස්ථාව 14 වෙනි ලුවීගේ කාලය කියලා කියනවා. මොහුගේ විදේශ යුද්ධ අනාගතයේදී ප්‍රංශ භාණ්ඩාගාරයේ බංකොලොත් වීමට හේතු විය. හරි. මොනවාද එයාගේ යුද්ධ? බිසවගේ යුද්ධය. හරි. බිසවගේ යුද්ධය කියන්නේ බිසව නිසා යුද්ධයක පැටලෙනවා 14 වෙනි ලුවී කපටිකම එයාගේ කපටිකම පාවිච්චි කරලා බිසවගේ යුද්ධය. ඊට පස්සේ බිසවගේ යුද්ධය ප්‍රංශ ඕලන්ද යුද්ධය ස්පාඤ්ඤ කිරීටය පිළිබඳ යුද්ධය නැත්නම් ස්පාඤ්ඤ කිරීට යුද්ධය සහ ඔක්ස්බර්ග් සංගම් යුද්ධය. ඔක්ස්බර්ග් සංගම් යුද්ධය. හරිනේ. මේ යුද්ධ නිසා ප්‍රංශ භාණ්ඩාගාරය පරිහානියට පත් වෙනවා. නමුත් ප්‍රංශයේ ජාතික රාජ්‍යයක් බවට පත්වීමේ ඒ උච්චතම අවස්ථාව සනිටුහන් කරලා ඒ ගෞරවයත් අරගෙන 14 වෙනි ලුවී මිය ගියා කියලා බොහෝ දෙනා කියනවා. 15 වෙනි ලුවී රජතුමා එංගලන්තයේ ප්‍රංශය අතර ඇතිවෙච්ච 7 අවුරුදු යුද්ධයේදී මුදල් වියදම් කරනවා. ඒකත් හේතු වෙනවා ප්‍රංශ භාණ්ඩාගාරය පිරිහෙන්න. 16 වෙනි ලුවී ඇමරිකානු නිදහස් සටනේදී බ්‍රිතාන්‍යයට එරෙහිව ඇමරිකාවට ආධාර කරලා ඒත් සල්ලි නාස්ති කරලා ප්‍රංශ භාණ්ඩාගාරය හිස් වෙනවා. ප්‍රංශ විප්ලවයට ඒවා හේතු වෙනවා. එතකොට 22ට අංක 1. 23 ප්‍රතිරෙපරමාදු ව්‍යාපාරය. රෙපරමාදු ව්‍යාපාරයට එරෙහි කතෝලික බලවේගයක් ලෙස ආරම්භ විය. හරි. අධර්ම මර්ධනාධිකරණය ප්‍රතිරෙපරමාදුව යටතේ ක්‍රියාත්මක වී මම කලින් කිව්වා. මිෂනාරි ව්‍යාපාරය ප්‍රතිරෙපරමාදුව යටතේ ආරම්භෙලි මම කලින් කිව්වා. ඉන්දියාව සහ ලංකාව වගේ රටවල් වලටත් මේවා පැතිරෙනවා. ප්‍රතිරෙපරමාදු ව්‍යාපාරය හමුවේ මාටින් ලූතර් සිය දුර්ලභ්ධිය අත්හරින ලදී. වැරදි. දුර්ලභ්ධිය කියන අර මිත්‍යා දෘෂ්ටික වගේ අදහසක් උතන තියෙන්නේ. එහෙම අතෑරියේ නෑ යා. හරි. ඒක වැරදි.
ජෙසුයිට්වරු ප්‍රතිරප්‍රමාදයේ කොටස්කරුවෝ වූහ. හරි. 23ට 24 ඇමරිකානු නිදහස් සටන. ඇමරිකානු නිදහස් සටනට නායකත්වය දුන්නේ ජෝර්ජ් වොෂින්ටන්ය. හරි. ඇමරිකානු නිදහස් සටන ජයග්‍රහණය කරලා ජෝර්ජ් වොෂින්ටන් ඇමරිකාවේ පළවෙනි ජනාධිපති බවට පත් වෙනවා. ඇමරිකාවේ පළවෙනි ජනාධිපති කවුද? ජෝර්ජ් වොෂින්ටන්. එයාගේ නමින් තමයි ඇමරිකාවේ අගනුවර වොෂින්ටන් DC නම් කරලා තියෙන්නේ. එතකොට ලෝකයේ පළවෙනි සංධීය නැත්නම් ෆෙඩරල් ආණ්ඩු ක්‍රමය නිර්මාණය වෙන්නේ ඇමරිකානු විප්ලවයෙන් පස්සේ. ඔය ෆෙඩරල් ආණ්ඩු ක්‍රම ගොඩාක් තියෙන්නේ ප්‍රමාණයෙන් විශාල රටවල් වල. ඇමරිකානු නිදහස් සටනට ප්‍රංශයේ 15 වන ලුවී රජු සහයෝගය දැක්වුවේ නැහැ. 16 වෙනි ලුවී තමයි සහයෝගය දැක්වේ. ඔන්න වරද්ද ගන්න එපා. 16 වෙනි ලුවී රජතුමා ස්වේච්ඡා හමුදාවක් යවනවා. ඔය මේ ලෆායට් සෙන්පතියා ලෆායට් ඉන්නේ මෙන්න මේකේ. 16 වෙනි ලුවී ඉල්ලගෙන කාපු අවස්ථාව. 16 වෙනි ලුවී රජතුමා ලෆායට් සෙන්පතියා ඇතුළු හමුදාවක් යවන ඇමරිකානු නිදහස් සටනට. ඇමරිකානු නිදහස් සටන ජයග්‍රහණය කළ එයාලා ආපහු ප්‍රංශයට ආවේ නිකන් නෙමෙයි, නිදහස පිළිබඳ සංකල්ප ඔළුවේ තියාගෙන. නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය කියන ප්‍රංශ විප්ලවයේ තේමා පාඨය හරහා ඔන්න ලෆායට්ලත් විප්ලවයට සම්බන්ධ වෙනවා. නියෝජිතයන් නැතිනම් බදුත් නැත යන්න ඇමරිකානු නිදහස් සටනේ සටන් පාඨය විය. හරිනේ. ඇයි මේ කොහොමද මේක හැදෙන්නේ? දැන් දේශ ගවේෂණ වලින් කෙටියෙන් කියන්නම් වෙලාව නැහැ. ඉංග්‍රීසි නැත්නම් බ්‍රිතාන්‍ය ජාතිකයෝ ගිහිල්ලා උතුරු ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ ජනපද 13ක් ආරම්භ කරනවා. ඒ ජනපද 13 ඉංග්‍රීසි ජනපද කියලා හඳුන්වනවා. මේවා පාලනය කළේ බ්‍රිතාන්‍යයන් විසින්. නමුත් අනවශ්‍ය විදියට බදු අය කිරීම වගේ පීඩාකාරී දේවල් සහ විවිධ නීති රීති නිසා බ්‍රිතාන්‍යය නිසා සහ බ්‍රිතාන්‍යයේ මේ වාණිජවාදී ප්‍රතිපත්ති නිසා අර ඉංග්‍රීසි ජනපද 13 ඇමරිකාවේ පීඩාවට පත් වෙනවා. එතකොට දැන් සාමාන්‍ය ලංකාව ගන්නකො උදාහරණයකට. ලංකාවේ ඡන්ද ක්‍රමය ගත්තොත් නියෝජන ක්‍රමයක්නේ තියෙන්නේ. එක එක දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගන්න മന്ത്രിවරු පිරිසක් ඉන්නවනේ, ගාණක් ඉන්නවනේ. නමුත් දැන් බ්‍රිතාන්‍ය යටතේ පාලනය වෙන්නේ ඇමරිකානු ජනපද. බ්‍රිතාන්‍යයේ ඕනම ප්‍රදේශයක් වෙනුවෙන් කතා කරන්න බ්‍රිතාන්‍යයේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ නියෝජිතයෙක් ඉන්නවා. හැබැයි බ්‍රිතාන්‍ය යටතේ පාලනය වෙන ඇමරිකානු ජනපද 13 වෙනුවෙන් කතා කරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිතයෙක් හිටියේ නැහැ. ඒ හින්දා නියෝජිතයෙක් නැත්නම් බදුත් නැත. තමන්ට නියෝජිතයෙක් දෙන්නේ නැත්නම් තමන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතා කරන්න බ්‍රිතාන්‍යයට බෑ ඉංග්‍රීසි ජනපද වලින් බදු අය කරන්න කියලා කිව්වා. නිදහස් සටන ජයග්‍රහණය කළ ඇමරිකානු වැසියෝ ජය සැමරීමට බොස්ටන් තේසාදය පැවැත්වූහ. වැරදි. ඒකත් වැරදි. එතකොට බොස්ටන් තේසාදය 1774 දෙසැම්බර් 16 මට මතක විදිහට ඇති වෙන්නේ. ඇමරිකාවට බ්‍රිතාන්‍යයන් විසින් තේ වලට බද්දක් අය කළා. මෙන්න මේ තේ බද්දට විරෝධය පළ කරමින් බොස්ටන් වරායේ නවත්තලා තිබ්බ තේ පෙට්ටි පුරවපු නැව්වලට නැගලා ජනපද වාසීන් තේ පෙට්ටි 342ක් මොහොතට විසික් කරලා දානවා. තේ පෙට්ටි 342ක් මොහොතට විසික් කරලා දානවා. ඒක තමයි බොස්ටන් තේසාදය කියලා හඳුන්වන්නේ. නිදහස් සටනට සම්බන්ධ වූ ඇමරිකානු ජනපද 13 එරට ජාතික කොඩියේ වෙනම සංකේතවත් කොට ඇත. ඔව්. හරිද? මුල් කාලීන ජාතික කොඩිය සහ වර්තමාන ජාතික කොඩියෙත් අර සුදුයි රතුයි තියෙනවනේ ඇමරිකානු කොඩියේ තීරු. හරිද? මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඇමරිකාවේ කොඩියේ මෙහෙම ගත්තොත් සුදුයි රතුයි තීරු තියෙනවනේ. එතකොට මේ වගේ සුදුයි රතුයි තීරු 13ක් තියෙනවා. හරි. අපි ගණන් කළොත් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13ක් තියෙනවා. හරි. මේ සුදු පාට සහ මෙයා තියෙන සුදු පාට සහ
රතු පාට තීරු 13ක් තියෙනවා. ඒ ඇමරිකානු ජාතික කොඩියේ සුදු පාට සහ රතු පාට තීරු 13න් නියෝජනය කරන්නේ අර මුල් කාලීන ඇමරිකානු ජනපද 13 මොනවද? අපි පටන් ගත්තොත් වර්ජිනියා, මැසචුසෙට්ස්, නිව් යෝක්, නිව් ජර්සි, මේරිලන්ඩ්, කනෙක්ටිකට්, රෝඩ් අයිලන්ඩ්, ඩෙලවෙයා, උතුරු කැරොලිනා, නිව් හැම්ෂයර්, නිව් ජර්සි, දකුණු කැරොලිනා, පෙන්සිල්වේනියා, ජෝර්ජියා. හරි. ඔය පිළිවෙලට තමයි මම කියන්න උත්සාහ කළේ. පිළිවෙලට තමයි අර නිව් කියන ඒවා තමයි පොඩ්ඩක් පැටලුණා නම් පැටලෙන්නේ නැත්තේ. කොහොම හරි මේ ජනපද 13. හරි. නිදහස් සටනට සම්බන්ධ වෙච්ච ඇමරිකානු ජනපද 13 ඒ නියෝජනය කොඩියේ තියෙනවා. ඒතකොට 24ට උත්තරේ 2යි 4යි දෙකම ගන්න පුළුවන්. අර 15 වෙනි ලුවී කියන එක සාමාන්‍යයෙන් හරි කියලා වෙන්නේ නැති මේ පළාතෙන් ගන්න නැත්තේ. නමුත් ඒක ඍජුවම ගන්න බෑ. හරි. මොකද එයා නෙමෙයි 16 වෙනි ලුවී එන්නේ. 15 වෙනි ලුවී නම් සත් අවුරුදු යුද්ධය. 25 ජාතීන්ගේ සංගමය. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් ජාතීන්ගේ සංගමය පිළිබඳ අදහස් ඉදිරිපත් කරනවා 1919 දී. එයාගේ කරුණු 14ක සාම යෝජනාවලියේ 14 වෙනි කරුණ හරහා යුද්ධය නවත්තන්න සහ ලෝක සාමය වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධානයක අවශ්‍යතාවය පෙන්වලා දෙනවා. ජාතීන්ගේ සංගමයේ උපත ලබනවා 1920 දී. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් ඕන වෙලා තියෙන්නේ ඔය වුඩ්රෝ විල්සන් කරපු වැඩේ කරන්න. ගොඩාක් දඟලනවා. බලමු ඉතින් ඉස්සරහට කොහොම වෙයිද කියලා. හරි. පළමුවන ලෝක යුද්ධයෙන් පසු ජාතීන්ගේ සංගමය පිහිටුවන ලදී. හරි. ජාතීන්ගේ සංගමයේ සමාජිකත්වය නොගත් රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ විය. හරි. දැන් ඇමරිකාවේ පාර්ලිමේන්තුව කියලා අපි හඳුන්වන්නේ කොංග්‍රසය. ජනාධිපති කොංග්‍රසයට ඉදිරිපත් කරනවා මේ ජාතීන්ගේ සංගමයට බැඳෙන්න අවශ්‍යයි කියලා. නමුත් කොංග්‍රසයෙන් මොකද්ද වෙන්නේ? ඒක ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා ඒ සංගමේ නිර්මාතෘ රටටම සංගමයට බැඳෙන්න බැරි වෙච්ච එක මේකේ අසාර්ථකත්වයට හේතු වෙනවා. හරි. ඔය කැබිනට් මණ්ඩලයටත් යෝජනා ඉදිරිපත් කරනවානේ ජනාධිපති. ඒක කැබිනට් මණ්ඩලයෙන් අපි කියන්නේ සම්මත කරනවානේ. හරි. ජනාධිපති කියලා එහෙම ඕනෝන ඒවා කරන්නත් බෑ. ජාතීන්ගේ සංගමේ ඒක හරි. විප්ලව වලට අනුබල දෙන්නා වශයෙන් සලකා ආරම්භයේදී රුසියාව ජාතීන්ගේ සංගමයට බඳවා නොගන්නා ලදී. ඒක හරි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාතීන්ගේ සංගමේ නිල නාමය එක්සත් ජාතීන්ගේ සංවිධානය යනුවෙන් වෙනස් විය වැරදි. වෙනස් වුන්නේ නැහැ. ජාතීන්ගේ සංගමය අසාර්ථක වෙනවා. හරි. ජපානය විසින් චීනයේ මැන්චූරියාව ආක්‍රමණය කළා. මේක නවත්තන්න ජාතීන්ගේ සංගමයට බැරි වෙනවා. ඉතාලිය ඇබිසීනියාව ආක්‍රමණය කරනවා. ඒ කියන්නේ වර්තමාන ඉතියෝපියාව. ඒක වළක්වන්නත් බැරි වෙනවා ජාතීන්ගේ සංගමයට. අන්තිමට ලෝක යුද්ධය දෙවන ලෝක යුද්ධය ඇති වෙනකම්ම ජාතීන්ගේ සංගමයට බැරි වෙනවා මේ ගැටලු निराකරණය කරන්න. ජාතීන්ගේ සංගමය පරිහානියටපත් වෙනවා. ඒක දෙවන ලෝක යුද්ධයට හේතුවක් වෙනවා. දැන් වර්තමානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට වෙලා තියෙන්නේ තෝක. ජාතීන්ගේ සංගමයට වෙච්ච දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් වෙන්න පුළුවන්. දැනටමත් අසාර්ථකයි. හරි. අච්චර යුද්ධ තියෙද්දි ඒව ගැන බලන්නේ නැතුව වෙන වෙන චූටි ඒවා හොය එක්සත් ජාතීන්ගේ සංවිධානය යනවා. අන්තිමට ජාතීන්ගේ සංගමයට වෙච්ච දේ ඒකටත් වෙනවා. හරිනේ. 25ට 5. 26 ග්‍රීක දාර්ශනිකයෝ ප්ලේටෝ ඇරිස්ටෝටල්. සිසරෝ කියන්නේ සිසරෝ ලේඛකයෙක් කියලාත් අපි ගන්නවා. රෝමයේ මේ සීසර්ලා දෙන්න නෙමෙයි වෙන කෙනෙක් සිසරෝ. පෙරික්ලීස් කියලා කියන්නේ ඇතැන්ස් රාජ්‍යයේ ස්වර්ණමය යුගයේ උදා කරපු පාලකයෙක්. ඇතැන්ස් වල පාලකයෙක්. 26ට AB1. 27 මුල් කාලීන ක්‍රිස්තියානිය. ක්‍රිස්තියානි ධර්මයේ ඒකදේවවාදයකි හරි. දැන් ක්‍රිස්තියානි ධර්මයේ ඒකදේවවාදයකි හරි. ඒ දෙවියෝ කවුද කියලා අහුවොත් ජේසුස් වහන්සේ කියලා ලියන්න එපා. ඒක වැරදි. හරි. ක්‍රිස්තියානි ධර්මයේ ඒකදේවවාදයක් හරි. හැබැයි දෙවියෝ කියලා කියන්නේ ඔය ක්‍රිස්තුස් වහන්සේට නෙමෙයි. ඒ දෙවියන්ගේ නියෝජිතයා.
හරි ඕක ගොඩක් අය පටලව ගන්නවා. ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් පදනම් කොටගෙන ක්‍රිස්තියානි ධර්මය බිහි වී තිබේ. ඒක හරි. පිලාත් විසින් ජේසුස් වහන්සේට මරණ දඬුවම ලබා දෙන ලදී. හරි. පැන්ටියස් පිලාත් කියලා කෙනෙක් එයා රෝමයේ ආණ්ඩුකාරවරයෙක්. එයා මරණ දඬුවම ලබා දෙනවා. තියඩෝසියස් අධිරාජ්‍යයාගේ සමයේ ක්‍රිස්තියානි ධර්මය රෝම අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම බවට පත්විය. හරි. කොන්ස්ටන්ටයින් නම් නීත්‍ය අනුකූල. 27ට හතරම හරි ABCD 5. 28 ඇමරිකානු නිදහස් සටන ආයි අහලා තියෙනවා. ජෝර්ජ් වොෂින්ටන් ඇමරිකානු නිදහස් සටනේදී මිය යන ලදී වැරදි. මිය ගියේ නෑ. එයා ජනාධිපතිතුමානේ. නිදහස සමානාත්මතාවය සහ සහෝදරත්වය ඇමරිකානු නිදහස් සටනේ සටන් පාඨය නෙමෙයි, ඒක ප්‍රංශ විප්ලවය. නියෝජිතයන් නැතිනම් බදුත් නැත තමයි ඇමරිකානු නිදහස් සටන. ප්‍රංශ සෙන්පති ලෆායට් ජනපද වාසීන්ට සහාය පළ කරමින් ඇමරිකානු නිදහස් සටනට සහභාගී විය. හරි මං කලින් කිව්වා. ඇමරිකානු නිදහස් සටන ලොව ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ලෙස සැලකේ. හරි. 28ට CD 3. 29 ඉතාලි එක්සත් ව්‍යාපාරය. පාප් වහන්සේගේ බලය ඉතාලිය එක්සත් කිරීමට විශාල බාධාවක් විය. හරි. දැන් ඉතාලිය කොටස් ගානකට බෙදලා තිබ්බනේ. සැවෝයි, නීස්, පර්මා, මොඩිනා, ටැස්කනි, නේපල්ස්, සිසිලිස්, සාඩිනියා, පීඩ්මොන්ට් ඔහොමම ගොඩාක් තිබුණා. පාප් වහන්සේට අයත් රෝම කියන්නේ රෝමය පාප් රාජ්‍යය කියලා තිබ්බේ. පාප් වහන්සේගේ රාජ්‍යය. මේක ලොකු බාධාවක්. ජියෝබර්ටි ප්‍රමුඛ පිරිස් පාප් වහන්සේගේ නායකත්වයෙන් ඉතාලිය එක්සත් කළ යුතුයයි කියා සිටියහ. හරි. මගේ ටියුට් වල තියෙනවා. කොලොම්බියස් ගිවිසුමෙන් තුන්වන නැපෝලියන් ඉතාලිය එක්සත් ව්‍යාපාරයට ආධාර දීමට එකඟ විය. හරි. කවුන්ට් කැවෝර් එක්සත් ඉතාලියේ ප්‍රථම අගමැති විය. මේක හරි කියලා ගන්න පුළුවන්. මෙයා සාඩිනියා පීඩ්මොන්ට් වල අගමැති වෙලා හිටිය. සාඩිනියාවේ මූලිකත්වයෙන් ඉතාලිය එක්සත් වෙන්නේ. එතකොට මමත් හොයලා බැලුවා. එතකොට කවුන්ට් කැවෝර් එක්සත් ඉතාලියේ ප්‍රථම අගමැති විය කියන එක මට ලැබුණු තොරතුරු වලට අනුව හරි. එතකොට 29 ABCD 5. 30 20 වන සියවසේ අපරභාගයේ සෝවියට් දේශයේ පාලකයෝ. හරි. ඔන්න සෝවියට් දේශයේ පාලකයෝ මතක තියාගන්න. ඇලෙක්සි කොසිගින් හරි. ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිත්සින් වැරදි. මේ නම් උච්චාරණය කරන්න පුරුදු වෙන්න ගෙදරට වෙලා තනියෙන්. මේ ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිත්සින් කියන්නේ සාහිත්‍යදරයෙක්. ලියොනිඩ් බ්‍රෙෂ්නෙෆ් හරි. ආන්ද්‍රෙයි සකරොෆ් කියලා කියන්නේ සෝවියට් දේශයේ භෞතික විද්‍යාඥයෙක්. එයා පාලකයෙක් නෙමෙයි. එතකොට තව ඕනනම් ඉන්නවා නිකිතා ක්රුෂෙෆ්, අන්තිම එක්කෙනා මිහායල් ගොර්බචොෆ්. එතකොට එයාලගේ අර පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් කියන විවෘත භාවය, ආර්ථික ප්‍රතිව්‍යුහකරණය ඔය වගේ දේවල් එයාලා ඉදිරිපත් කළා. එතකොට සෝවියට් දේශයේ අවසාන පාලකයා තමයි අපි කතා කරන්නේ මිහායල් ගොර්බචොෆ් කියලා. එයා 2022 වගේ තමයි නැති වුණේ. එතකොට 30ට උත්තරේ AC4. එතකොට දැන් මේ සමහර වෙලාවට සෝවියට් දේශයේ පාලකයෝ 4ක් දීලා යූරි ගගාරින්ගේ නම දෙන්න පුළුවන්. නොගැලපෙන එක තෝරන්න. හරි. 30ට 4. 31 මානවවාදයේ පියා කවුද? පෙට්‍රාක්. මානවවාදයේ පියා පෙට්‍රාක්. 31ට 2. 32 30 අවුරුදු යුද්ධයට සහභාගී වූ ස්වීඩන් රජු. බලමු. 4 වන ක්‍රිස්ටියන් කියන්නේ ඩෙන්මාර්ක් සහ නෝර්වේ පාලනය කරපු රජතුමා. ඩෙන්මාර්කයේ සහ නෝර්වේ පාලනය කළේ 4 වන ක්‍රිස්ටියන්. වොලන්ස්ටයින් කියන්නේ බොහිමියානු හමුදා නායකයා. වොලන්ස්ටයින්, ඇල්බර්ට් වොන් වොලන්ස්ටයින් බොහිමියානු හමුදා නායකයා. 14 වන ලුවී ප්‍රංශයේ පාලකයා. 30 අවුරුදු යුද්ධය ඇති වෙන කාලේ හිටපු කට්ටිය තමයි මේ ඉන්නේ. මතියාස් ශුද්ධ රෝම අධිරාජ්‍යයා. ගුස්ටාවුස් ඇඩොල්ෆ් තමයි 30 අවුරුදු යුද්ධයට සහභාගී වෙච්ච ස්වීඩන් රජතුමා. එතකොට 32ට 5. 33 ජාතීන්ගේ ධනය කෘතියේ කර්තෘ කවුද? ඇඩම් ස්මිත්. ඇඩම් ස්මිත්ගේ
ජාතීන්ගේ ධනය හරහා රාජ්‍ය නිර්බාධවාදී න්‍යාය සහ ලිබරල් වාදී න්‍යායට පසුබිම සකස් වෙනවා. ලිබරල් වාදය ගොඩනගෙනවා මේ කාලේ. එතකොට ජෙරමි බෙන්තම්ලත් ඔය ලිබරල් වාදී සංකල්ප පෝෂණය කරන්න දායක වෙනවා. ඒවා අපි කාර්මික විප්ලවයේදී කතා කළා. 34 ඉතාලි එක්සත් ව්‍යාපාරයේ අවස්ථාවේ තුන්වන නැපෝලියන් විසින් ඔස්ට්‍රියාවට විරුද්ධ සටනකදී පීඩ්මොන්ට් රාජ්‍යයට ආධාර දෙන බවට අත්සන් කළ ගිවිසුම තමයි ප්ලොම්බියර්ස් ගිවිසුම. උඩ තිබ්බා ඔක ඈ. හරි. මොකක්ද අර උඩ උත්තරේ තිබ්බා ඉතින්. විලා ෆ්‍රැන්කා ටියුරින් කැම්පෆෝමියෝ ඒමියන්ස් වැරදි. ටියුරින් ගිවිසුම 1860. 1860 ටියුරින් ගිවිසුමෙන් උනේ සැවෝයි නීස් කියන ඉතාලි ප්‍රදේශ ප්‍රංශයට භාර දෙනවා. ටියුරින් ගිවිසුමෙන් 1797 රිවෝල් සටනින් පස්සේ නැපෝලියන් බොනපාර්ට්ලා සම්බන්ධ වෙනවා. කැම්පෆෝමියෝ ගිවිසුම අත්සන් කරනවා. ඒමියන්ස් ගිවිසුමත් 1802 නැපෝලියන් බොනපාර්ට් තමයි සම්බන්ධ වෙන්නේ. 34ට අංක 1. 35 දෙවන ලෝක යුද්ධය ආරම්භ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය දැරුවේ කවුරුන්ද? උත්තරේ දෙවන ලෝක යුද්ධය. පළවෙනි ලෝක යුද්ධේ නම් වුඩ්රෝ විල්සන්. දෙවන ලෝක යුද්ධේ නම් ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට්. ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් දෙවන ලෝක යුද්ධය ආරම්භ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති. දෙවනි ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍යයේ අගමැති කවුද ඇහුවොත් වින්ස්ටන් චර්චිල්. ඒකත් මතක තියාගන්න. ඊළඟට ඩ්වයිට් අයිසන්හවර් හිටියේ සීතල යුද්ධ කාලේ. ජෝන් F කෙනඩි එයත් සීතල යුද්ධ කාලේ ඔය කියුබානු මිසයිල් අර්බුදය ගැන කතා කරද්දී එහෙම ඒ කියන්නේ කියුබානු මිසයිල් අර්බුදය කියන්නේ ජෝන් F කෙනඩි සහ නිකිතා ක්රුෂෙෆ් අතර ඇතිවෙච්ච ගැටුමක් කියලා කියනවා. මේ කියන්නේ සීතල යුද්ධය කියන්නේ ඍජුව සටන් කළේ නැහැ. ඒ කාලේ පාලකයෝ සෝවියට් දේශයේ සහ ඇමරිකාවේ. හැරි ට්‍රූමන් එයත් සීතල යුද්ධ කාලයේ ඇමරිකාවේ ජනාධිපති කෙනෙක්. 35ට අංක 4. 36 රෝම ශිෂ්ටාචාරයේ සමාජය ප්‍රධාන සමාජ පන්ති දෙකකින් සමන්විත විය. හරි. කවුද? පැට්‍රීෂියන් වරු සහ ප්ලේබියන් වරු. ප්ලේබියන් සහ ප්‍රෙස්බිටීරියන් කියලා තියෙන්නේ වැරදි. ප්‍රෙස්බිටීරියන් කියලා කියන්නේ ස්කොට්ලන්තයේ කැල්වින් වාදීන්ට. පැට්‍රීෂියන් කියලා හදාගන්න. පැට්‍රීෂියන්. හරි. පැට්‍රීෂියන් සහ ප්ලේබියන් යනුවෙන් රෝම ශිෂ්ටාචාරයේ සමාජයේ ප්‍රධාන පන්ති දෙකකින් යුක්ත වූ අතර ප්ලේබියන්වරු එම සමාජයේ වූ ප්‍රභූ පන්තිය නියෝජනය කළහ. ඒක වැරදි. දැන් බැලූ බැල්මට නිකන් පහ එනවා වගේ තිබ්බට වැරදි. පැට්‍රීෂියන්වරු තමයි ප්‍රභූ පන්තිය නියෝජනය කළේ. එතකොට 36ට නිවැරදි වැරදි අංක 1. 37 වැඩවසම් ක්‍රමයට අනුව රජවරු බලයෙන් අඩු පිරිසක් වූහ. ඔව් ප්‍රාදේශීය පාලනය බලවත් වෙනවනේ. වැඩවසම් ක්‍රමය තුල පෞද්ගලිකත්වයට වඩා සාමූහිකත්වය ඉස්මතු විය. හරි. පෞද්ගලිකත්වය නම් පුනරුදය. 37 නිවැරදි 2. 38 එංගලන්තයේ මුල්ම දේශපාලන පක්ෂ දෙක විග් සහ ටෝරි නමින් හඳුන්වන ලදී. හරි. 19 වන සියවස අගභාගයේදී විග් පක්ෂය ඩෙමොක්‍රටික් ලෙසත් ටෝරි පක්ෂය රිපබ්ලික් ලෙසත් වෙනස් විය වැරදි. හරි. මේ ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක මට මතක විදිහට මේ විග් පක්ෂය ලිබරල් පක්ෂය වුණා. ටෝරි පක්ෂය කොන්සර්වේටිව් වුණා. හරි. විග් නම් ලිබරල්, ටෝරි නම් කොන්සර්වේටිව්. එහෙනම් ඒක වැරදි. 38ටත් නිවැරදි වැරදි අංක 1. 39 රුසියාවේ දෙවන ඇලෙක්සැන්ඩර් සාර් විසින් ගෙනෙන ලද ප්‍රවේණිදාස විමුක්ති පනතින් අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවිය. එක හරි. විමුක්තිය ලැබූ ප්‍රවේණිදාසයෝ ගොවීන් බවට පත් වූ අතර ඔවුන්ට ඉඩම් හිමිකම සම්බන්ධයෙන් ගැටලු වලට මුහුණ පාන්නට සිදු වූ බැවින් ඔවුන්ගේ ගැටලු තවත් උග්‍ර විය. නිවැරදි වන අතර පළමුවෙන්න මැනවින් පහදා දෙයි 5. 4 40 1957 රෝම ගිවිසුම මගින් යුරෝපා ආර්ථික හවුල පිහිටුවනු ලැබීය. ඔව් මාර්තු 25 වෙනිදා.
යුරෝපා ආර්ථික හවුල පිහිටෙව්වා හරි. බ්‍රිතාන්‍යයට යුරෝපා ආර්ථික හවුලට පිවිසීම සඳහා ප්‍රංශ ජනාධිපති චාල්ස් ඩි ගෝල් ආධාර කළේය නැහැ වැරදි. ලියාගන්න යුරෝපා ආර්ථික හවුලේ මුල් සාමාජික රටවල් 6ක් ඉන්නවා. බෙල්ජියම ප්‍රංශය ඉතාලිය ඊට පස්සේ ලක්සම්බර්ග් නෙදර්ලන්තය සහ බටහිර ජර්මනිය. පේනවනේ බටහිර ජර්මනිය. දැන් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මනිය කෑලි දෙකකට කැඩුනනේ. බටහිර ජර්මනිය කොහෙටද ගියේ? බටහිර ජර්මනිය ධනවාදී පැත්තට ගියා. නැගෙනහිර ජර්මනිය සමාජවාදී පැත්තට ගියා. එතකොට මේ රෝම ගිවිසුම හරහා පිහිටෝපු යුරෝපා ආර්ථික හවුලේ ප්‍රධාන අරමුණ තමයි සමාජික රටවල් අතර රේගු බදු අඩු කරමින් පොදු වෙළඳපොළක් සහ රේගු සංගමයක් පිහිටුවීම. එතකොට මේක වර්තමාන යුරෝපා සංගමයට පදනම වුණා කියලා ගොඩක් අය කියනවා. දෙවැනි ප්‍රකාශය ගත්තොත් බ්‍රිතාන්‍යයට යුරෝපා ආර්ථික හවුලට පිවිසීම සඳහා ප්‍රංශ ජනාධිපති ඩිගෝල් ආධාර කළේ නැහැ. ප්‍රංශ ජනාධිපති චාල්ස් ඩිගෝල් බ්‍රිතාන්‍යයේ යුරෝපා ආර්ථික හවුලට පිවිසීමට දැඩි ලෙස විරුද්ධ වෙනවා. හරි. දෙවරක්ම ප්‍රංශයේ නිෂේධ බලය පාවිච්චි කරලා බ්‍රිතාන්‍යයේ අයදුම්පත ප්‍රතික්ෂේප කරනවා මෙතනදී චාල්ස් ඩිගෝල්. හරි ඒ හින්දා ඒකත් මතක තියාගන්න. 40ට නිවැරදි වැරදි අංක 1. ඔන්න 2025 ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සකස් කරපු යුරෝපා ඉතිහාසය ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා අවසන් උණුවේ පළාත් ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කළා. මේවට උත්තර කොහෙන්වත් ෂෙයා වුන්නේ නැහැ. මමමයි මේවට තනියම උත්තර ඔක්කොම මේ ලියලා හේතු ටිකත් ලියාගත්තේ. ඕනම පේපරයක් තියෙනවා නම් යුරෝපා ඉතිහාසයේ උත්තර හොයාගන්න බැරි එවන්ද විනාඩි 10ක් 15ක් ඇතුළත උත්තර ටික ලියලා දෙන්න පුළුවන්. හරිද? ලියලා දෙන්නේ සාකච්ඡා කරලම දෙනවා. එතකොට ඊළඟ දවසේ අපි තවත් පළාත් ප්‍රශ්න පත්‍රයක් සහ පාස් පේපර් එකකින් හම්බෙමු. එතකොට අද පන්තිය එහෙනම් මෙතනින් අවසන්.